ටිකක් හරි කරනවද මම කියවනේ කරනවා කියලා ඒක දන්නේ recording in progress right ඊළඟට හරි නේද ඉක්මන් කරන්න ඊළ ඉවර කරන්න hari teacher හරි පුතේ හරිද ශාලුක දුවලා දෙන්න නම් හරි ඇති ශාලුක එයා හරිද right තව ඕන්න ඔය ග්‍රැජුවලි කියන එකට පුතේ ටිකෙන් ටික කියන එකක් ගන්න පුළුවන් හොඳයි ටිකෙන් ටික කියන එකක් දා ගන්න ඕන නම් ග්‍රැජුවලි කියන එකට ඕකේ ඔපොසිට් වර්ඩ් එක තමයි පුතේ සඩන්ලි කියන්නේ මේකේ ඔපොසිට් එක මම පුතාලට ඕන නම් යටි ඒවා බොහොම වැදගත් පුතේ ඔපොසිට් වර්ඩ් එක කියලා ඕන නම් සඩන්ලි කියන එක දාලා තියාගන්න නිතරම අහන එකක් ඕක මේ ටැන් වල මේ ඇත්තටම අහලා තිබුණා පුතේ O level paper එකක දැනක අහලා තිබුණේ suddenly කියන එකට විරුද්ධ පදේ මොකද්ද කියලා. ඒකේ තිබුණා gradually කියලා. මට මතකයි. මේක නිකන් දාලා තියාගන්න වරහන් ඇතුලේ ඔය වගේම suddenly කියන්නේ අර හදිසියෙම කියන එක නේද අර suddenly disappear කියලා අපිට තිබුණ කොයි හරි තැනක මතකද ඔයාලට? හදිසියේ කියන තේරුම. අපි ඒකට උදාහරණයක් ලියමු පුතේ සිංහලෙන්. කාලගුණය ක්‍රමක්‍රමයෙන් සීතල වෙනවා. කාලගුණය ක්‍රමක්‍රමයෙන් සීතල වෙනවා. අපි කාලගුණයට කියනවා පුතේ weather කියලා. එතකොට weather එක ක්‍රමක්‍රමයෙන් සීතල වෙනවා නේද? දැන් අපි නුවර එළියේ ගියාම අපිට ඒක දැනෙනවා. කොහොමද අපි ඒක ලියන්නේ පුතේ? the weather කියනවා කාලගුණයට. is weather කියන්නේ එකක් ඉදිරි සලකලා is කියලා දැම්මහම එන්න සීතල වෙන්නේ. getting cold is getting cold දැන් cold කියන එක සංසන්දනය කිරීමක් නේ කම්පයා කිරීමක් සිද්ධ වෙන්නේ කලින් කාලගුණයට වඩා දැන් එක සසඳනවා getting cold දැන් ඔය වගේ එකට තව ඔයාලට ගන්න පුළුවන් මේ දැන් මොනවද රචනාවකට වගේ ලියනකොට නේද දැන් ලියුමකට වගේ ලියනකොට ඔයගලන්ට එන්න පුළුවන් මේ දැන් කවුරු හරි එක්කෙනෙක් අහනවා මේ කාගේද මේ ආච්චි අම්මගේ නැත්තම් කාගේ හරි ලෙඩක් ගැන අහනකොට නේ අර ලියුමක් ලියලා අහන්නේ ආච්චි අම්ම දැන් හොඳින් ඉන්න දැන් ඒ ලෙඩේ හොඳ වෙලාද ආන්න එහෙම අහනකොට ඇය ක්‍රමක්‍රමයෙන් සුව අතට හැරෙමින් ඉන්න අන්න එකක් ලියක් ගන්න පුතේ හොඳ එක්සැම්පල් එකක් ඒක මට මේකට වඩා ඇත්තට ඒක ලියන්න තිබුණේ ලියන්න පුතේ ඒක ක්‍රමක්‍රමයෙන් ඇය ක්‍රමක්‍රමයෙන් සුව වුණා ඇය ක්‍රමක්‍රමයෙන් සුව වුණා. ටිකෙන් ටික සුව වුණා කියන එක improved නැත්තම් improved කියනකට වඩා හොඳයි her health මෙහෙම දාන්නකො. ඇගේ සෞඛ්‍ය කියලා අපිට දාන්න තිබුණේ නේ. ඇගේ සෞඛ්‍ය ක්‍රමක්‍රමයෙන් හොඳ වුණා කියලා සෞඛ්‍ය කියලා දාන්න පුතේ. ඇගේ සෞඛ්‍ය කියලා දාන්න තමයි ලස්සනට හදන්න පුළුවන්. her health improved gradually. ඇගේ සෞඛ්‍ය ක්‍රමක්‍රමයෙන් සුව වුණා. සෞඛ්‍ය තත්ත්වය ක්‍රමක්‍රමයෙන් හොඳ වුණා කියන එක. ඒක එහෙමයි. ඔන්න gradually කියන එක මම හිතනවා පුතාලට හොඳටම තේරෙන්න ඇති කියලා. ඊට පස්සේ අපිට තිබුණ තව වචනයක් later කියන වචනේ. right. බලමු. later කියන වචනේ later not later later අපි later කියන වචනේ පාවිච්චි කරන පුතේ සිංහල මීනින් එක විදිහට ගත්තොත් පසුවට මේක කියන පසුවකදී පසුවට කියන තේරුම් කියන්න ඔන්න පාවිච්චි කරනවා මෙන්න මේ later කියන එක. right එතකොට ඕකේ opposite එක විදිහට ඔයාලට ගන්න පුළුවන් earlier කියන එක කලින්ම කියන එක ඕකත් නිතරම අහන එක earlier කියන එක පුතේ ඕකේ opposite word එක ඒවා නිකන් දාලා තියාගන්න පැත්තකින්. right? හොඳයි. අපි ඒකේ explanation එකක් ලියාගෙන යමු. At a time in the future. After the time you are talking about. පසුව කියන්නේ ඔයා කතා කරන කාලයට පසුව time you are talking about කතා කර ඉන්න කාලයට පිටිපස්සේ after the time. right. අපි එක්සැම්පල් එකක් ලියමු ඒකට. මම ඔයාව පසුව හමුවන්න. මම ඔබව පසුව හමුවන්න. නෙමි. මම ඔබව පසුව හමුවන්න. I will meet you later. නිතරම එන එක
හම්බ වෙමු see you later කියනවා නේද? we can talk later අපි පස්සේ කතා කරන්න පුළුවන් අපිට. අපි කියන්නේ කවුරු හරි මොනවා කී අඬනකොට හා අපි පස්සේ කතා කරමු ඔය ගැන. right. Miss අපිට බැරිද we will catch you later කියලා? අපිට we will catch you later. එහෙම කියන්න පුළුවන්. catch you later. okay. ස්පෝකන්දි පාවිච්චි කරන ක්‍රමය. very good. right. ඊට පස්සේ අපිට තියෙන වචනේ තමයි then. right. then කියන එකේ සිංහල meaning එක දාගන්න පුතේ. then එකේ සිංහල meaning and then ඔගොල්ලෝ ඕක නම් නිතරම පාවිච්චි කරනවා. රචනාවල මම දැකලා තියෙනවා. ලියන ඒවා පුතා දාලා තියෙනවා then කියන එක. එතකොට කියන්න then කියන එක ගන්න. ඉන්පසුව කියන්න then කියන එක ගන්න. ඊළඟට කියන්න then කියන එක ගන්න. Use to refer particular time in the future. පස්සේ කියන තේරුමනේ particular time එකක්. ඊට පස්සේ අරකට පස්සේ particular time එකක් දෙන්නේ අපි. වාක්‍යයක් ලියන්න. ඔහුට කේන්ති ගියා. ඔහුට කේන්ති ගියා. තමාවක් දාලා ඊට පස්සේ ගියා. ඔහුට කේන්ති ගියා ඊට පස්සේ ගියා. He was angry. මල පැන්නා. කේන්ති ගියා. ඊට පස්සේ මොකද කරන්නේ? සමහරක් අය රණ්ඩු වෙන්නේ නැහැ. මොකද කියන්නේ නැහැ. මොකද කරන්නේ කේන්ති ගියාම? කොහෙට හරි යනවා නේ. දැකරනද එහෙම? He was angry. Then අනුමුතේ then ඊට පස්සේ ඔහු කොහෙට හරි ගියා. Then he left. ඔයාලා හිතන්නේ නැද්ද ඒ වගේ අය? පොඩක් යහට එළින් අය තාත්තලා එහෙම තමයිනේ. සමහරක් තාත්තලා ඔය රණ්ඩු වෙන්න කැමති නැති තාත්තලා ඉන්නවනේ. වල පෙන්නහ මොකද කරන්නේ? සද්ද නැතුව ඉඳලා හිමීට යනවා කොහෙට හරි. කේන්ති නියුනහම ඉවිසරේ. තාත්තලා වගේ තමයි එහෙම. අම්මලා නම් එහෙම නෑනේ නේ. කචකචකචාංගල කියවන. ඊට පස්සේ හරිද පුතේ වැඩි උදාහරණ ඕනේ ඔය මැද එකක් ලියාගත්තාම තව පහලේ අපිට තියෙනවා මේ ගොඩක් ඒවා ලියන්න. ඊළඟ එක as a result of කියලා තියෙනවා නේද? ඒක as a result of no as a result විතරයි. ඒකේ meaning එක ලියන්න පුතේ ඒ නිසා. එහෙම නැත්නම් එහි ප්‍රතිඵලයක් ලෙස. එහි ප්‍රතිඵලයක් ලෙස. ඒකේ සිංහල ඉංග්‍රීසි explanation එක දාගන්න. එහි ප්‍රතිඵලයක් ලෙස කියන එකේ explanation එක දාගන්න. outcome of something that you have done. මොනවා හරි කරපු දෙයක outcome එක ප්‍රතිඵලය කියන එක පුතේ. කරාම ඒකට ලැබෙන දේ අපිට එන්නේ නේ කරපු ඒ හොඳ පස්සෙන් ඉලවගෙන අන්න ඒ වගේම තමයි. ලියන්න. ඒකට example එකක්. ඔහු අසනීප වුණා. ඔහු අසනීප වුණා. පන්ති එන්න බැරි වුණා. ඔන්න දැන් අපේ සතිය අපේ යාළුවෝ ටිකගේ බොරුව. අසනීප වුණා පන්ති එන්න බැරි වුණා. කවුද එහෙම කියන්නේ? අද නැති අපේ සමිරු, ඊට පස්සේ ශාවිනී, ඊට පස්සේ හසලි. අපේ කවුද කුරුණෑගල නම මතකත් නැති වුණා. ටිෂාදී ඔය ඉන්නේ සෙට් එක. තවත් එක්කෙනෙක් නෑ නේ මාතලේ අලුතෙන් ආපුද. right. එන සෙට් එකක් අඩුයිනේ පන්තියේ. down. Come to class. Come to the class. ඒකේ ප්‍රතිඵලයක් විදිහට පන්තියට එන්න බැරි වුණා. right. ඊට පස්සේ අන්තිම එක however. ද තියෙන්නේ වෙන්නේ වේද ඔයගලගේ තියෙන්නේ later then however. අවසාන එක පුතේ however. මලි සද්ද කරන්න එපා. however කියන එකේ තේරුම ලියා ගන්න පුතේ කෙසේ වෙතත් මාව දෙපාරක් පේන්නේ මොකද්ද මගේ ස්ක්‍රීන් දෙකක් ඔන් වෙලා මේ මොකද්ද මේ තියෙන්නේ ස්ක්‍රීන් දෙකක් තියෙනවා මොකක් හරි ගත්තා වැඩි පුරොන් වෙලා මේ දැනන්නේ තප්පරයක් දෙන මගේ අතින් මොකක් හරි එකක් වෙලා මෙන්න මේකට මේක රිමූව් කරන්න කොහොමද මම ඒකට අපි ලියමු පුතේ මේ explanation එකක් දාගන්න. To introduce a statement that contrasts with something that used to introduce a statement that contrasts with something that has just been said. මොකද පුතේ මේ කිව්වේ
යම් ස්ටේට්මන්ට් එකක් යම් ප්‍රකාශයක් සිදු කර එයට ප්‍රතිවිරුද්ධ අදහසක් ඉදිරිපත් කිරීමේදී යම් ප්‍රකාශයක් සිද්ධ කරන මොකක් හරි එකක් ඒක ප්‍රකාශ කරලා ඉවර වෙලා ඊට ප්‍රතිවිරුද්ධ දෙයක් කියනවා ඔන්න මොකක් දාලාද අපි however කියන එක පාවිච්චි කරමු. ඒකට ලියන්න පුතේ වාක්‍යයක් මම මහන්සි නැහැ. විභාගය අමාරු වුණා. විභාගය අමාරුයි. විභාගය අමාරුයි. ඒත් මම පාස් වුණා. විභාගය අමාරුයි. ඒත් මම පාස් වුණා. විභාගය අමාරුයි. ඒත් මම පාස් වුණා. The test was hard. Test එක හරිම hard. අමාරුයි. However, I passed the exam කියලා දාත හැකි. ඕනේ. විභාගය අමාරු වුණා. ඒත් මම පාස් වුණා. The test was hard. However, I passed. හැබැයි මම පාස් වුණා. However. However, I passed. එහෙම නමුත් මම පාස් වුණා. right. මම හිතනවා ඒ ටික තේරෙන්නේ නැති කියලා. අපි මේ අභ්‍යාස කරලා පුතේ මෙතන තියෙනවා 80 වෙනි පිටුවේ අපිට එක්සර්සයිස් එක අභ්‍යාසය. ඒක පොඩ්ඩක් කරලා ඉවර වෙලා ඊට පස්සේ අපි පේපර් එකේ ටිකක් අර ඩිස්කස් කරගන්න යමුකෝ බලන්න. හැබැයි මේ පාඩමේ තව චුට්ටයි තියෙන්නේ නේ. පේපර් එකේ ටිකක්ටත් කරන්න ඕන. මේකත් ඉවර කරලා දැම්ම නම් ඉවරයි කියලා හිතනවා. එතකොට මට ඔයගොල්ලන්ට ගැටලුවක්ම නැහැ. 7 වෙනි පාඩමත් ඉවරයිනේ. මේ ටික ඉවර කරලාම දාලෙමුකෝ. right. මගේ පුතාලා චුට්ටක් try කරන්න බලන්න. 80 වෙනි පිටුවේ 81 වෙනි පිටුවේ තියෙනවා A B C D කියන ප්‍රශ්න කීපයක්. මම එක එක්කෙනාගෙන් අහගෙන යන්න. කරන් යන්න බලන්න. A B C D E පහක් තියෙනවා. ටක් ගාලා කරා. උත්තරේ විතරක් දාන්න. ඉක්මනට කරලා හරි කියන්න. වැඩි වෙලා ගන්න එපා පුතේ. හරි. මිස් මාරි කරන්නේ කොහොමද? ඇයිද හාමුදුරුවනේ. 80 වෙනි එකේ 81 වෙනි පිටුවේ පුතේ ඔය තියෙන අන්තිම ප්‍රශ්නේ. දැන් ඔය අපි කතා කරපු අචර ටිකෙන් නේ උත්තර ලියන්න තියෙන ශාලකෝ දැක්කේ නැද්ද? 80 පිටුවේ සිවිල්ස් බුක් එකේ fill in the blanks using the most suitable ටක් ගාලා බලන්න. ශනික මං කරා. හරි පොඩි වෙලාවක් දෙන්න විනාඩියක් දෙන්න. අපි හිමීර කතා කරන් යා. වෙලාව යනවානේ. ඔන්න පළවෙනි එක. People tend to consume a lot of junk food. right. ඔන්න මට කියන්න බලන්න උත්තර. ඔන්න මිනිස්සු පුතේ junk food කියන්නේ මොනවද? ශනික කෑම. ඕවා පාවිච්චි කරනනේ කනවා ඉවරයක් නැහැනේ. They face a lot of health problems. right. ඉතින් එහෙම කන නිසා මිනිස්සුන්ට ගොඩාක් සෞඛ්‍ය ප්‍රශ්න වලට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. කියන්න බලන්න මට දැන් මං අහන උත්තර. channel මොකද පළවෙනි එකට දාපු උත්තරේ කියන්න බලන්න ටීචර්. what is the answer? මොකද පුතේ උත්තරේ? channel ඇහෙන්නේ නැද්ද? ඇහෙන්නේ නැතුවද? මනලේ ඇහෙන්නේ නැද්ද? මනලේ කියන්න බලන්න channel එකට ඇහෙන්නේ නැද්ද මන්ද? සමහරක් කෙනෙක් මයික් ඔන් කරගන්න බැරුව යනවනේ. yes as a result. ඔව් ඒකේ ප්‍රතිඵලයක් විදිහට තමයි නේද පුතේ කාලා ශනිකක අන්න පුතේ හොඳයි. හොඳ රචනාවක් ලියන්න ඒකත් හොඳයිනේ. දැන් ඔය සෞඛ්‍ය සම්පන්න ආහාර ගැනීම සම්බන්ධයෙන් නේද? එතකොට එක්සර්සයිස් කිරීම නොකිරීමේ ප්‍රතිඵලයක් විදිහට ඕවර්වේට් වෙන අන්න ඒ වගේ එකකට ඔන්න පාවිච්චි කරන ඇත්තටම ගොඩාක් රචනාවල් වලට ඔය වචනේ ගැලපෙනවා. ඊළඟට බලන්නකෝ. a baby learns get up and walk. ආන්න බබාලා කොහොමද පුතේ ඇවිදින්න පුරුදු වෙන්නේ? ආන්න ක්‍රමක්‍රමයෙන් පසුව නෙමෙයි නේද? ක්‍රමක්‍රමයෙන් ඇවිදින්න පුරුදු වෙන්නේ gradually. ඒ වගේම අපි යම්කිසි භාෂාවක් කතා කරන්න පුරුදු වෙන්නේ කොහොමද? අන්න gradually ක්‍රමක්‍රමයෙන්. එතකොට ඔන්න ඒකට උත්තරේ. It was raining heavily. ඔන්න වහිනවා. හයියෙන් වහිනවා නේද? They managed to reach the place on time. ඉතින් කොච්චර හයියෙන් වැස්සත් ඒගොල්ලන් මෙහෙම වුණත් නේද? ඒගොල්ලන් however they managed to reach the place on time. හරි වෙලාවට එතනට එන්න ඒගොල්ලන්ට පුළුවන් වුණා. ඒගොල්ලෝ වෙලා කොහොම මේක කළමනාකරණය කරගත්තා. හරියට ඒ වෙලාවට එතනට එන්න. වෙලාවට වැඩ කරන මිනිස්සු එහෙමයි. එතකොට කොච්චර ප්‍රශ්න ආවත් එයාලා however ඔන්න ඒකට පුතේ however කියන එක ගැලපෙනවා. මොකෝ ශාලක සිග්නල් නැද්ද?
පළවෙනි එකට as result එන්නේ දෙවෙනි එකට gradually තුන්වෙනි එකට however කියන එකේ. ඊළඟට D. Ancient man lived in cave. ඔන්න ආදි මානවයා ගල් ගුහාවල තමයි ජීවත් වුනේ. They learned to build houses on their own. ඉතින් ඒගොල්ලන් කොහොමද පුතේ ගල් ගුහාවල ජීවත් වුණු ආදි මානවයා පහු කාලේ ඉනවනේ පසුව තමයි පුතේ ගන්න පෙළඹුණේ. ඒකට later කියන එක දැම්මනම් හරි. ඔතන gradually කියලා දැම්මනම් ක්‍රමක්‍රමයෙන් නිවාස වලට ආව කියලා ලියන්න පුළුවන්. ඔයගොල්ලෝ ලියනකොට මෙතන නම් later කියන වචනේ තමයි අපිට ගැලපෙන එකට තියෙන්නේ. ඔන්න ඒක සුදුසු වචනේ, වඩාත්ම සුදුසු වචනේ. Then he got low marks at the test. ඔන්න යාට අඩු ලකුණු තමයි පුතේ විභාගෙට හම්බුනේ. low marks. අඩු ලකුණු තමයි විභාගෙට හම්බුනේ. He realized he should work hard. ඔන්න ඉතින් එයා මොකද මේ උනේ ඊළඟට එයා පසුව දෙන් ඊට පස්සේ තේරුම් ගත්තා හොඳින් වැඩ කරන්න ඕනි කියලා. ඉතින් ඔන්න ළමයින්ට ටීචර්ලා කොච්චර කට කැඩේනකම් පාඩම් කරන්න කියලා කිව්වා. විභාගෙ හොඳට ලයිට් කනුවකට ඇනගත්තාම තමයි දැනෙන්නේ අපෝයි පාඩම් කරන්න ඕනි නේද කියලා. එතකොට අර කවුද? අලියා ගිහිල්ලා ඉවරයි හෙන්ඩුව විතරයි අතේ තියෙන්නේ. එතකොට ඉතින් මොකක් පාඩම් කරන්නද නේද? right. ඒ නිසා පාඩම් කරන වැඩ ටික අපි එහෙමම song එකක් තමයි මේක. Recording in progress. Home on the range කියන song එක. එතකොට මේ ගැමි නිදහස් පරිසරයක් ගැන තියෙන ලස්සන song එකක්. Oh, give me a home where the buffalo roam, where the deer and the antelope play, where seldom is heard a discouraging word, and the skies are not cloudy all day. එතකොට බලන්න මේ අපේ ග්‍රාමීය ලස්සන පරිසරයක් දිහා බැලුවොත් එහෙම පුතේ ඔයගලන්ට දැක ගන්න පුළුවන් ලස්සනට නිදහසේ මේ රෝම් කියන්නේ මොකද්ද පුතේ? නිදහසේ සරිසරන මීහරක් එහෙම බෆලෝස්ලා කියන්නේ මීහරක්. දැන් නම් මීහරක් අඩුයි ගමකවත් දකින්න. එතකොට ඒ වගේ හරක් එහෙම නිදහසේ අර මේ තන නිල්ලවල් වල ලස්සනට ඉන්න ඒ වගේ සත්තු. ඒ වගේම where the deer and the antelope play. ඔය ඇන්ටිලොප් කියන්නේ පුතේ මුවා වගේ පොඩි සතෙක් සහ ඒ වගේම මුවෝ. මේ පැතිවර නැති වුණත් දැන් ඔය කතරගම වගේ පැතිවරට යනකොට මේ ලස්සනට නිදහසේ සැරිසරන මුවෝ ඉන්නවා. right? ඒ වගේම where seldom is heard a discouraging word. කිසිම මේ බාධා කිරීමක් තියනවාද මේ ලෝකෙන් මේ නිදහසට? කිසිම සතෙක්ගේ නිදහසකට බාධාවක් නැති හරි ලස්සන රෝකික උන් ඉන්නවා. and the sky are not cloudy all day. අර අහසේ වලාකුළුවත් අඩුම තරමේ එහෙම අර ලොකුවට බාධාවක් කරන්නේ නැහැ. හරි ලස්සනට අහස පවා තියෙනවා කියන එක තමයි මේ කියන්නේ. right? මම චුට්ටක් ඒක දාන්න මුලින්ම සින්දුව ඒක බලලාව නම් ඔයගලන්ට ලස්සන අයිඩියා එකක් ගන්න පුළුවන්. මේ බලන්න මම සර්ච් කරාම ඒකද කියලා මතක නැහැ මට. අවින චුට්ටක් අපි ඒක ප්ලේ කරලා බලමු. ෂෙයා වෙන්න තෝ. Give me a home where the buffalo roam, where the deer and the antelope play, where seldom is heard a discouraging word, and the skies are not cloudy all day. Home, home on the range, where the deer and the antelope play, where seldom is heard a discouraging word, and the skies are not cloudy all day, where the air is so pure, the zephyr so free, the breeze is so balmy and light, that I would not exchange my home on the range for all of the cities so bright. Home, home on the range, where the deer and
banks of Red River, where seldom, if ever, the flickering campfires burn. Home, home on the range, where the deer and the antelope play, where seldom is heard a discouraging word, and the skies are not cloudy all day. How often at night, when the heavens are bright with the light from the glittering stars, have I stood here amazed and asked as I gazed if their glory exceeds that of ours. Home, home on the range, where the deer and the antelope play, where seldom is heard a discouraging word, and the skies are not cloudy all day. Oh, I love this wild, where is where I roam, the curlew I love to hear scream, and I love the white rocks and the antelope flocks that graze on the mountain tops green. Home, home on the range, where the deer and the antelope play, where seldom is heard a discouraging word, and the skies are not cloudy all day. Oh, give me a land where the bright diamond sand flows down the stream, where the graceful white swan goes gliding along like a maid in a heavenly dream. Home, home on the range, where the deer and the antelope play, where seldom is heard a discouraging word, when the skies are not cloudy all day. හරි. ඔන්න මම ඒක දැක්කනේ දැන්. මං කිව්වට වැඩි දෙයක් දකින්න නැති එකේ. මං කියා දෙනට වඩා දෙයක්. ඕකේ තිබුණා පුතේ ඔරිජිනල් අරලා මේ ඇත්තටම මේ හදපු මේ පොඩි විෂුවල් එකකුත් තිබුණා මට ඒක හොයාගන්න හම්බුන්නේ. එතකොට ඔන්න දැක්කනේ දැන් අර ඇන්ටිලොප් කිවර මුවා වගේම තව සත්තු වර්ගයක් මුවෙක් වගේම පොඩි සතෙක්. හරිද? එතකොට ආන් ඒගොල්ලෝ කොහොමද ඉන්නේ? සෙල්දම් හරිය නිදහස ඒගොල්ලෝ අර බාධාවක් නැති ලෝකේ හරි ලස්සනට ඉන්නවා. අහස පාව ලස්සන නිල් පාටට ලස්සන අහසකුත් තියෙනවා. Home, home on the range where the deer and the antelope play. අර ඒකම අර කෝරස් එක විදිහට අරකම අපහු පාරක් කියන මේ සෝං එකක් නේ. Where the air is so pure. එතකොට මේ වටපිටාවේ තියෙන වාතය පවා හරීම මේ හුස්ම ගන්න හරීම සුවදායකයි. හොඳ නැවුම් පිරිසිදුයි pure. And the sapers so free. සුළඟ සේප සුළඟත් හරි සැහැල්ලුවෙන් යන්න නේද පුතේ. හුළඟ උනත් ගමකට ගියාම බලන්න පුතාලා තිදි මහා නග ටවුමක ඉන්නව නෙමෙයිනේ වෙන්නේ නැතිනේ. එතකොට ඔන්න මේ ශාලෝක හිටියන් නම් එයා නම් ඉන්නේ හොඳම ටවුමනේ කොළඹ. එතකොට එහෙම නෙමෙයි දැන් අපි එහෙම නම් ඉන්නේ අපේ ගම එහෙම නම් ඔය වගේම තමයි. හරීම නිස්කලංකයි හරි සනීපයි ඇඟට වදින සුළඟ උන. The breeze so balmy and light. එතකොට හරිම balmy සෞම්‍යයි මේ සුළඟ breeze එක. balmy හරිම සෞම්‍යයි සහ එළිය පවා හරි මේ හරි අර කරකශ නැහැනේ පුතේ. හරි සෞම්‍ය විදිහට තියෙනවා. That I would not exchange in my home on the range. මම කැමති නෑ මගේ හෝම් එක එක්ස්චේන්ජ් කරගන්න කාත් එක්කවත්. අර යා කියන්නේ නේ නගරයකට කොහෙට හරි මාරු වෙලා යන්න අපි කැමතිද අපේ දිහාව දාලා නේ. not exchange.
for all the cities so bright. දැක්කද අර city එකක් පෙන්වලා තිබුණා lights දාලානේ. අර light කියන පුතේ නිකන් නගරයක ගියාම නිකන් එළිය වැඩි වගේ සද්දත් එක්ක නිකන් අමුතුයිනේ. අනේ හැංගීම තමයි මේ යා කියන්නේ. The red man was pressed from this part of the west. He is likely no more the return. red man ඔය කියන්නේ පුතේ ඔය රතු ඉන්දියානු අය මේ ඒගොල්ලොත් දැන් රතු ඉන්දියානු නායකයෙක් සියැටල් එහෙම නේද ස්වභාව සෞන්දර්ය අගය කරන එක ගැන කොච්චර කියලා තියෙනවද ඒක concept එකක් කරන් තමයි ඒගොල්ලන් දාලා තියෙන්නේ. එතකොට ඔන්න මේ අර ඒගොල්ලන්ගේ කතාවක් ඔය තියෙන්නේ මෙතන දාලා bank of the red river where seldom is ever there flickering campus burn. ඔය ඒ රතු ඉන්දියානු අයගේ පොඩි කතාවක් එක්ක එකතු කරලා මේ පරිසරයේ සම්බන්ධ මුහු කරලා අරන් තින්නේ. ඒගොල්ලොත් පරිසරයට ආදරේ බව පෙන්වන්න. ඒ වගේම තමයි අපිත් කැමති මේ පරිසරයට කියන එක පෙන්වන්න තමයි හදන්නේ. Often how often at night when the heavens are bright. මේ අපේ ගමක් ගත්තාම රැට මොකක් වගේද heaven එකක් වගේ. රැට දිව්‍ය ලෝකයක් වගේ. heaven කියන්නේ දිව්‍ය ලෝකෙට. With the light from the glittering stars. අපිට lights ගොඩක් නොතිබුණාට අහසයට ගියාම glittering දිලිසෙන තරු කොච්චර ලස්සනයි. Have I stood there amazed and asked as gazed. එතකොට ඔන්න එයා මොනවද මේ amazed වෙන රාත්‍රී අහස දිහා බලලා පුදුම වෙලා ඒක දිහා බලාගෙන වාඩි වෙලා අහස දිහා බලාගෙන ඉන්න අර අහස සුන්දරත්වය විඳිනවා කියන එක තමයි මේ කියන්නේ ලස්සන දකින්න. If this glory exceed that of ours. ඒකේ මහා තේජසක් අපිට දැනෙනවා. glory එකක් කියන තේජසක් දැනෙනවා. I love these wild flowers in the dear and land of ours. එතකොට ඔන්න I love මං ආසයි කාර්ත පුතේ ලස්සන wild flowers වනමල් වලට මේ artificial flowers වලට නෙමෙයි වනමල් වලට මං හරි මාසයි කැලේ පිපෙන ලස්සන මල් කොච්චර ලස්සනද චූටි මල්. ඊට පස්සේ මොකද තනකොළ කණේව දිහා බලාගෙන ඉන්න the curl I love to hear cry කුරුළු වර්ගයක් මේ curl කියන කුරුළු වර්ගයක් ඒගොල්ලන්ගේ සද්දේ ඒ නමෙම තියෙන්න ඕනේ නිකන් පොඩ්ඩක් උදේට නැගිටලා පරිසරයේ ගිහින් ඇහුම්කන් දෙන්න ඒකේ ලස්සන බලන්න ඒ කුරුල්ල කෑ ගහන හඬේ තියෙන මිහිරි බව දකින්න. එතකොට කොච්චර ලස්සනයිද. And I love the white rocks and the antelope flocks that graze on the mountains of high. එතකොට මේ antelope මේ ලායි මේ සත්තු අර මේ ඔය අර තන බීම් වල ඉඳලා mountain slopes වල දඟල නේද අර උඩ පැන යන එක දිහා බලන්න. Oh give me a land where the bright diamond sand. අර මොනවාද දියමන්ති වගේ දිලිසෙන වැලි ගංගා තීරයන් වල ගලාගෙන යන මේ ගඟ වල වල තියෙන නේද ඒ වගේ ලස්සන දිලිසෙන වැලි leisurely down in the stream හිමින් පහතට ගලාගෙන leisurely down කියන පිට හිමින් පහතට ගලාගෙන යන ගංගාවල් ඇලදුර පාරවල් වල තියෙන දිහා වැලි කැට මුතු වගේ diamond වගේ දිලිසෙන වැලි චුට්ටක් මාලා බලන්නකෝ ඒවා where the graceful white swans goes glide along like a maid in a heavenly dream හරියට නිකන් අර ස්වන්ස්ලා හංසයෝ එහෙමනේ අර වතුර පාරවල් වල ඉන්න හංසයෝ එහෙම පහලට හිමින් පියාඹගෙන එනකොට නිකන් අර දිව්‍ය ලෝකයක් වගේ දැනෙනවා දිව්‍යමය හැඟීමක් කවුද මේ මේඩ්ස්ලා දිව්‍ය ලෝකින් මේඩ්ස්ලා දිව්‍යාංගනාව වගේ අර ලස්සනට නිකන් සුදු පාටට පියාඹන හංසයෝ එහෙම හංසයෝ නම් අඩුයි නේද හැබැයි ඉතින් ඔය සමහරක් දිහා වල ඇති. ඒකට එහෙම නිකන් අර මේ කියන්න පුතේ අර මේ මොනද ටිකක් අර කවියක් සින්දුවක් එහෙම කියනකොට අතිශෝක්තියෙන් කියනවනේ පරිසරය ගැන නම් ඒක තමයි මේ කියන්නේ. Then I would not exchange my home the range where the deer and I අරකම කියනවා මේ වගේ ලස්සනට තියෙන මේ වතුර පාරවල අනම්මන සේරමත් එක්ක පිළිලා අර යාගේ ගයක් පෙන්වුව දැක්කනේ සෝන් එකේ. එතකොට එච්චර ලස්සන නිදහස් පරිසරයක් දාලා යා කොහෙටවත් යන්න කැමති නෑ කියලා තමයි ඔය කියන්නේ. right එතකොට ගම්මක පරිසරයක තියෙන නිදහස සුන්දරත්වය ගැන තමයි මේ කවියෙන් අපිට කියන්නේ අර මේක සම්පූර්ණයෙන් වචනින් අදහස හොයන්න යන්න එපා සින්දුවක් කියනකොට සමස්ත අදහස අරගෙන බලන්න මේ දැන් ඔය තියෙන සින්දුව අහුවාම අදහසක් තියෙනවයි අපි අහන සින්දුව මේක එහෙම හරි අදහසක් ගන්න බලන්න. එතකොට අර එහෙම අදහස හොයන්න යන්න එපා පුතේ සින්දුවක රෆ්ලි අදහස උඩින් අරගෙන කියවන්න. එතකොට ඔන්න දැනේ ලස්සන සුන්දරත්වය ගැන තමයි ඔන්න කියලා දුන්නේ. හරි. Look at the picture here. Nice song එකක්. මේ nice picture එකක් තියෙනවා බලන්නකෝ. හරි ලස්සන. අහස ආසිතනවා නේ බලන්නේ වගේ එකක්. හරි ලස්සනට ඇඳපු චිත්‍රයක් එක්ක. right. activity එකක් කරලා දාලම අපි ටටක් ගාලා ඉවර කරගමු පුතේ මේක. read the song again and answer the questions given below. දැන් ඇති again කියවන්න ඕනේ නැහැ දෙපාරක් ඇහවන මම කිව්ව එකපාරක් song එක එකපාරක් වෙන්නේ. mark true or false. ඔන්න හරි වැරදි දාගෙන යම් පුතේ.
The singer loves the busy city life very much. No, busy city එකට කැමති නෑ. He likes rural life. ග්‍රාමීය පරිසරයකට කැමති. පළවෙනි එක false. ඔයගොල්ලෝ කැමතිද නගරක ඉන්න? ශාලුක do you like? නැතු ඇති. අහන්න බලන්න නගරෙම ඉන්න මිනිස්සුගෙන් ශාලුක ගමටද කැමති ටවුන් එකටද? ගම ඔය එකනේ නැති වෙලා තියෙන ටීචර් සද්දනේ. මනලි ටවුන් එක කියන්න කැමතිද? ගමට ගමට. ශනලි ගමටද ටවුන් එකටද? ගමට ඔයාලා දන්නේ නැනේ මං කිව්වද ඔයගලන්ට මගේ මේ පාර 11 නෙමෙයි 10 වසරේ ඉන්න සෙට් එක. හරිද? මේ පාර 10 ඉන්න අක්කලා අයියලා අක්කලා ටික මේ මං එහෙම කොහෙ බලන්න යන්නද පුතේ කැමති? ඔක්කොම කියපිනංග කොළඹ බලන්න යන්න කැමති කියලා. ඒගොල්ලෝ එක්කෙනෙක් කොළඹ නෙමෙයි. මේ මං මෙච්චර ලංකාවේ දැන් තීද්දි මං එහෙම ලංකාවෙන් කොහෙද වැඩිපුර බලන්න කියලා. කොළඹ කිව්වා. මං කො කුණගොඩ බලන්නද කියලා. කොළඹ යන්න කැමති. අම්මපා. මං ඇහුවම එහෙම කතාව. රයිට්. එතකොට යාලා මේ දුර ඒගොල්ලන්ට බලන්න දේවල් නැතුව ඇති නේද පුතේ? නුවර අර එහෙම කට්ටිය ඉන්නේ. රයිට්. එතකොට ඔන්න ඒකට උත්තරේ දැම්ම නේද පුතේ? පළවෙනි එක false ඈ. දෙවෙනි එක the singer prefers cloudy days. no. එයා කිව්වනේ දහසේ වලාකුළු නැහැ කියලා. no. එතකොට ඒක false. cloudy day එකක් නෙමෙයි කියලා කිව්වේ. right. මතකද මෙන්න මේ කොහේ හරි තිබුණා. මේ තියෙන්නේ not cloud කියලා කිව්වා යා. not cloud in the sky කියලා කිව්වනේ. එතකොට දහසේ වලාකුළුත් නැති දවසක් ගැන තමයි එයා කතා කරේ. මෙන්න මේ හරි තිබුණේ මේ තියෙන්නේ not cloudy all day. ඒ නිසා ඒක false. see the singer is going to move to a bright city. singer කැමතිලු move වෙන්න bright city එකකට. හොඳ දීප්තිමත් තියෙන නේ නගරයකට. මොන පිස්සුද? ඒ මිනිස්සයා කැමති නෑ. false. ඒකත් false. last one. the singer loves the scenic beauty of the antelope and buffaloes. yes. oh යාලා scenic beauty එක අර ලස්සන මේ යාලගේ තියෙන సౌందර්යය ලස්සන දකින්න යා කැමති වුණා. ඒක හරි. පළවෙනි තුරම වැරදි පුතේ false. D එක හරි. ඊළඟට match the word with their meanings. පුතාලට මේක කොහොමද කරන්න ලේසි? ඉස්සරහෙන් ලියන්න පුතේ මේකේ මේ meaning එක ලියුවා නම් හරි ඉරි කෑල්ලක් ගහලා. right. අපි බලමු මොකනවාද මේකට ගැලපෙන්නේ කියලා. ඔන්න පළවෙනියෙන් අපිට තියෙනවා saper. saper කියලා කියනවා පුතේ soft gentle wind. මේ හරි මෘදු සුළඟ කියලා අපි කියනවා. ගමකින් අනේ වෙලක් ගාවට ගියාම එන්නේ පුතේ අර ඇඟට අර වැදුනත් සනීප සුළඟ. ආන්න ඒකට තමයි soft gentle wind කියලා කියන්නේ. flickering කියලා කියන පුතේ to burn or shine unsteadily. flickering කොතනද ඔය flickering කියන වචනේ මේකේ තිබුණේ? දිලිසෙන කියන වචනේ. මේ shine කියන එක flickering. අර shine කියන එක පුතේ. දිලිසෙනා කියන එක තමයි flicker කරනවා කියන්නේ. maid කෙනෙක් කියලා කියන්නේ නිකන් ඔය තරුණ ගෑනු කෙනෙක් වගේ අර සුරංගනාවක් වගේ අර ලස්සන ගැහැණියක් කියන එක තමයි maid. දැන් ඔය bridesmaid කියන්නේ නේ. අර ගැහැණුකට තරුණ ගැහැණු කෙනෙකුට maid කෙනෙක් කියලා කියනවා. return කියන්නේ පුතේ come back. ආපසු කියන එක. right. ඒ ටික හරි. ටක් ගාලා දාගෙන ලියාගෙන යන්න විජහට. ඊළඟට fill in the blanks using the ideas of the first verse. ඔන්න මේ පළවෙනි verse එකේ පළවෙනි කවියේ තියෙන අදහස අරගෙන මේක fill කරන්න තියෙන්නේ. අපිට පුතාලා උත්තර ටික දාගන්නකො 1 2 3 4 කියලා දාලා එතකොට හිස්තැන් ටිකට බලාගත්ත හැකිනේ. I like to live in a place where මොකක්ද? ජීවත් වෙන්න කැමති sunshines තමයි දාන්න වෙන්නේ. Here discarding well the skies are not cloudy all day. පළවෙනි කවියේ sobians balmy light sunshine තමයි ගන්න වෙන්නේ නේ. වෙන shine එකක් ගැන කියලා තිබුණේ නෑනේ. මෙතන නම් buffalo මේ sun ගැන හැබැයි කියලා තිබුණේ නෑ නේද මේකේ? skies are not cloudy all day. sun තමයි පුතේ ගන්න වෙන්නේ. වෙන මොකද්ද දිලිසෙන්නේ නේද? ස්වභාවික පරිසරයේ ඊරනේ ගන්න වෙන්නේ අපිට. ඊට පස්සේ මෙතනට නම් buffalo roam. අර buffalo වලනේ නිදහසේ සැරිසරනවා roam නිදහසේ සැරිසරනවා කියලා කිව්වේ buffalo වල නේද? antelope නෙමෙයි නේද? buffaloes නේ. yes buffaloes.
ඒකට බෆලෝස් තමයි හරියන්නේ මම හිතන්නේ. බෆලෝස් කියලා දාමු ඒකට. right. ඊට පස්සේ buffaloes roam freely and herds of අන්න මේ රංචුවක්. ඒකට නම් ගත හැකි herds of deer අපි කියන්නේ මුව රංචුව. ඒ වගේම පුතේ antelopes. අර antelopes කියන්නේ ඒ වගේම සත්තු වර්ගයක්. එතකොට ඔන්න ඒ දෙක තමයි. antelope කියලා දාන පුතේ S එක අයින් කරන්න මේකේ. ඇයි මෙතන herds කියලා බහුවචනයේ තියනවා නෙමෙයි. එතකොට මෙතන antelope කියලා දැම්මනම් හරි. ආන්නේ. herds කියලා තියෙන නිසා. There should not be any discourage නේද? කිසිම බාධාවක් නැහැ. discourage කියන එක තමයි එතනට හරියන්නේ. ඊළඟට අහනවා ඔන්න according to the 5th verse what does the singer appreciate? පස්වෙනි verse එකේ පස්වෙනි කවි පන්තියට අනුව ගත්තහම singer appreciate කරේ මොකක්ද කියලා අහනවා. පස්වෙනි කවිය 1 2 3 4 මේකනේ පස්වෙනි කවිය මේ බලන්න ගණන් කරන්න හැටි කවි පද ටික. ඔන්න බලන්න. මේ ටික හරි නේද පුතේ? ඔන්න මේ ටික හරි කියලා මම හිතනවා. ඊට පස්සේ අපි යන්කෝ කවි ගණන් ඉන්න. ඔන්න මකාගෙන යනවා මේ ටික. බලමු අපි කවි පද ටික. එහෙමයි ගණන් කරන්නේ. හරි දැන් මේක තමයි පළවෙනි කවිය. මෙන්න මේක තමයි පළවෙනි එක. ඊට කෝරස් එකෙත් ඒකමනේ ආපහු මෙතන මේ අරන් තියෙන. එතකොට මේ පළවෙනි එක, මේ දෙක, මේ තුන මේ දාලා තියෙන අංක දාලා තියෙනවා. මේ තියෙන 5. මේ තියෙන පස්වෙනි කවිය මේ අංක දාලා තියෙනවා මෙතන. හරිද? එතකොට ඔන්න එයා මෙන්න මේ පස්වෙනි කවියට අනුව මොනවද එයා මේ ඇප්‍රීෂিয়েට් කරේ පරිසරයේ තිබිච්ච මොනවද? එයා මේ ස්වභාවික මල් වලට හරි ආසයි කිව්වා. ඒ වගේම එයා මේ සත්තුන්ට ආසයි කිව්වා. ඒ වගේම තව මොනවද එයා කිව්වේ? අර white rocks ගැන කිව්වේ නේද? අර සුදු පාරට පේන නිකන් ගල් වගේ ඒවා. ඊට පස්සේ antelope flocks. අන්න මේවා තමයි එයා අගය කරේ පරිසරයේ තිබිච්ච ආස උනේ ඇප්‍රීෂিয়েට් කරපු දේවල් මොනවද කියලා තමයි අහලා තියෙන්නේ. රයිට්. ඒකට ආන්සර් එක දාන්න මගේ පුතාලා මෙන්න මේ ටික මං ඉරි ගහලා පෙන්නන්න. ඒකට දාන්න wild flowers දාත හැකි පුතාලට. ඊට පස්සේ කමාවක් දාලා animals ලා wild animals කියලා දාන්නකෝ. animals ලා ගැන ලියලා තිබුණා. ඊට පස්සේ අර white rocks ගැන දාන්න. සත්තු එක එක ලියන්නේ නැතුව wild animals කියලා දාන්න පුතේ. එතකොට හරි. කැලේ ඉන්න සත්තු animals කියලා දැම්මනම් ඇති. ඇටි ඔය ටික දාන්න wild flowers, white rocks and animals කියලා දැම්මනම් ඇති. What is the gliding of the swan compared to in the 6th verse? right. අර මේ මොනවද පීනගෙන යන හංසයින්ව කාටද උපමා කරේ කියලා අහනවා මේ 6 වෙනි එකේ. කාටද පුතේ උපමා කරේ? මේ අර තරුණ මේඩ්ස්ලට නේද? මෙන්න මේකේ තිබුණේ මේඩ්ස්ලට කියලා කොහෙද තිබුණේ? මේ තින්නේ made in heavenly dream. මේ තින් like a made in heavenly dream. ඕන්න ඒක දාන්න පුතේ පස්වෙනි ප්‍රශ්නෙට උත්තරේට. ඕන්න පහට. මේක උත්තරේ 4 වෙනි එකට. හොඳේ. ළඟට pick rhyming words from the song. අන්න පුතේ මේ song එකේ තියෙන rhyming words මොනවද කියලා ලියන්න තියෙන එක සමාන සවුන්ඩ් එකක් තියෙන වචන මොනවද කියලා ඔන්න දාන්න තියෙනවා. බලන්නකො නිකන් කීපයක් අපි ලියාගෙන යන්න. අපිට දීලා තියෙනවා play day කියන එක දීලා තියෙනවා. ඊට පස්සේ පුතාලට ගන්න පුළුවන් තව rhyming words වලට අපි ගමු බලන්න. මෙන්න මේ දෙක ගත හැකි. stream කියන එකයි dream කියන එකයි. ඔන්න ඒ දෙක එක. stream dream. play day ගත්තනේ. තව මොනවද පුතේ? stream dream එකක්. තව බලමු උඩට ගිහින්. මේ ටික ලියා ගන්නකෝ. තව උඩට ගිහින් බලන්න තව සෙට් එකක් හොයාගන්න. bright කියන එකට කන්නේ නේ. west return burn. return burn හරි මෙති. return burn. ඔය තියෙන ගොඩක් කියව මෙති. return burn. මේ දෙක. ඊට පස්සේ light bright මෙතින් මේ දෙක. මේ දෙක එකක් return burn එක. ඇතිනේ. ඔය ටික ලියවහම ඇති පුතේ. හරි ටීචර්. right. හරිනේ ශානුලී. ශානුක හරිනේ පුතේ. right. ඊට පස්සේ අන්න අන්තිම ප්‍රශ්නෙට අපි යනවා. ඒකේ තියෙනවා where do you prefer to live? පුතා කොහෙද වැඩිපුර ජීවත් වෙන්න කැමති?
in the countryside or city. දැන් ඔයගොල්ලෝ නම් හැමෝම මට කිව්වා ගම්බද්දව තමයි ජීවත් වෙන්න කැමති කියලා. ඒක ගැන පුංචි පැරග්‍රාෆ් එකක් ලියන්නලු. දැන් ඉතින් මට දෙපැත්තටම කරුණු කියා දෙන්න නම් සිද්ධ වෙනවා. එතකොට අපි එකක් ලියමු දෙපැත්ත ගැනම කතා කරමු හැබැයි. හරිද? දැන් ඔන්න countryside එකේ ජීවත් වෙන්න කැමති නම් ඇයි අපි countryside එකේ ජීවත් වෙන්න කැමති පුතේ? Because it is very quiet. ඇත්තටම හරි සාමකාමී. හරි මේ නිකන් සාමකාමී කියන්නේ පුතේ හරි නිදහස් කියන එක. පරමා ෆ්‍රී එකක් දැනෙනවා පුතේ ගමක ජීවත් වෙනකොට. හරි quiet, හරි peaceful. ඒ වගේම there is no traffic. අනිත් කාරණා. ඉස්සර මේ කොළඹ ඉන්නකොට ට්‍රැෆික් එපා වෙලා තිබුණේ මට. මේ අනුලකේ වැඩ කරන්නේ මම මුලින්ම. එතකොට ඔන්න ඒ කාලේ එපා වෙලා තිබුණා. කැම්පස් එකට ගිහින් ඉවර කැම්පස් ගිහින් අපේ බෝඩිම කොළඹ ඉඳී ඊට පස්සේ විජේරාමන අතර උනා අනුලකේ උග්ගණන් කාලේ. ඒත් කැම්පස් එක ගාවම බෝඩ් වෙලා හිටියේ. අම්මෝ කොළඹ ඇති වුණා. බයි බස් සුයි ට්‍රැෆික් එකයි ඇති වුණා. එතකොට ඒක අහන් ඉන්න බෑ අපිට මේ ගමෙන් ගියාම. එතකොට එක කාරණාවක් තමයි no traffic. ඒක ප්‍රධාන කාරණාව. ඒ වගේම පුතේ air pollution එකක් අඩුයි නගරයට වඩා air pollution අඩුයි හොඳ හුස්මක් හරි ගන්න පුළුවන් fresh air එකක් fresh environment එකක් අර greenery ගතියක් තියෙනවා නේද කොළ පාට පසුබිමක් තියෙනවා මේ ගත්තහම paddy fields jungles පොඩි නේද ඒ වගේ පොඩි දේවල් අපිට තියෙනවා ඔන්න පරිසරය බලා ගන්න ගියාම ඒ වගේම පුතේ නගරයට සාපේක්ෂව ගමේ මිනිස්සු මං හිතනවා friendlyද කියලා හිතනවා නේද friendly වගේ ඉතින් අර නගරේ මිනිස්සු හරි stressful නේ පුතේ නිතරම වැඩත් එක්ක ඉන්න නිසා ගමේ මිනිස්සු ඉතින් එච්චරම වැඩ නැති නිසා ටිකක් friendly ගතියක් තියෙනවා එතකොට අපේ life එක උනත් stress නැහැ ටිකක් අර simple විදිහට ගත කරගෙන යන්න පුළුවන් ගමක ජීවත් වෙනකොට එතකොට ඒ නිසා අපිට අපේ අපි කැමති ආසයි feel like live in countryside අපි කැමති ජීවත් වෙන්න countryside එකේ කියන්නේ ගමක ජීවත් වෙන්න අපි කැමති. ඉතින් ඔන්න ඕක ලියත හැකි ගමක ජීවත් වෙන්න කැමති වුණා. right අපි ඒක මුලින් ලියලා ඉවර වෙලා ඊට පස්සේ නගරයක ජීවත් වෙන එක ගැන කතා කරමු. මොකද මට මතකයි කොතනදෝ පේපර් එකද ඕලෙවල් පේපර් එකද මට මතක නැහැ. කොහොම හරි පේපර් එක කොතන හරි තිබුණා පුතේ මේ නගරයක ඔය දෙක ගැන මොකක් හරි ලියන්න තිබුණා. ඉතින් ඒ නිසා ඕක පොඩ්ඩක් අපි ලියාගමු. මේ දැන් මෙතන ප්‍රශ්නයක් විදිහට අහන නිසා අපි මුලින්ම ලියමු I like to live in පටන් ගන්න පුතේ ලියන්න පොඩි පැරග්‍රාෆ් එකක්. I like to live in countryside. countryside කියන්නේ මේ ගම්බද කියන එක. I like to live in countryside. Because it is very quiet. It is very quiet. Q-U-I-E-T quiet. හරි නිහඬයි කියන එක පුතේ. quiet කියන්නේ ඇත්තටම නිහඬයි. Because it is very quiet and peaceful. peaceful කියන්නේ සාමකාමී. ඔය peace කියන ලියනකොට හරියට අකුරු ලියන්න ඕන. P-E-A-C-E-F-U-L. P-E-A-C-E-F-U-L. peaceful. නැත්තම් කෑල්ලක් තමයි full කරන්න වෙන්නේ. කෑල්ලටත් peace කියන peaceful. ඊළඟට තව ලියන්න ඒකටම There is no traffic. There is no traffic. ඒකටම දාත හැකි මෙහෙම. There is no traffic or air pollution. There is no traffic or air pollution. Like in a city. නගරේ වගේ. Like in a city. නගරේ වගේ air pollution එකක්වත් traffic එකක්වත් නැහැ. Like in a city. full stop එකක් තියන්න. The air is fresh. The air is fresh. The air is fresh and the air is fresh and environment is green with
green with green කොළ පාටයි. environment is green with trees and paddy fields. with trees and paddy fields. ඔන්න මේ කාලේ අපේ ගමට આવොත් එහෙම අර බණ්ඩි ගොයන් තියෙනවා. කොළ පාටට ගොයන් චූටි පෑල හැදිලා හරිම ලස්සනයි. trees and paddy fields. full stop එකක් තියන්න. people in the countryside. people in the countryside. people in the countryside are friendly and helpful each other. and helpful each other. එකිනෙකාට උදව් කරගන්න හරිම friendly. are friendly and helpful each other. life is simple. life is simple and less stressful. and less stressful. stressful එක අඩුයි. less stressful. stress කියන්නේ පුතේ පීඩාව මානසික පීඩනය අඩුයි. less stressful. therefore එම නිසා therefore I feel happy. therefore I feel happy. therefore I feel happy when I live in the countryside. when I live in the countryside. නගරේ ගමක ජීවත් වෙන විට ඒ නිසා මගේ සතුට වැඩි. feel happy when I live in the countryside. මං හිතනවා ලියා ගන්න ඇති කියලා ඒකට. ඊට පස්සේ දැන් මම ඒකට උත්තරේ කීවා කියලා ඊට පස්සේ කවුරු හරි එක්කෙනෙක්ට අපි ඕක රචනාවට ආවොතින් රචනාවට හරි විවාදයක් ලියන්න හරි ආවොතින් විභාගෙට පුතේ අනිත් පැත්තට අපි මෙච්චරයි කියලා කරුණු ටිකක් මොනවා හරි දැනන් ඉන්න බෑ. ඒක නොලීවට කමන්නේ. දැන් අපිට ඒක උත්තර ලියවට ඇති. එනකොට අපි අනිත් එකට කරුණු ටික නිකන් ඔලුවට දාගමුකෝ. ලියන්න අවශ්‍ය නැහැ. ඔලුවට දාගෙන යන්න මොනවද කවුරු හරි කෙනෙක් නගරෙක ඉන්න කැමති නම් right එයාට දැනෙන දේවල් බලන්නකෝ. දැන් නගරෙක ජීවත් වෙනකොට පුතේ දැන් අපිට නැති දේවල් තියෙනවා. මොනවද ටීචර්ලාට නැති දේවල්? දැන් මට නැති දේවල් මම කියන්න මට දැනෙන දේවල්. right? දැන් ශාලුත්කලාට එහෙම ටවුන් එකේ ඉන්න නිසා මම දන්නේ අනිත් දුවලත් ඔයගලන්ගේ නගරවල ටවුන් එකට මනුලි ඉන්නට මේ ගාල්ල කිට්ටුවෙමද පුතේ ටවුන් එක කිට්ටුවෙමද ගෙවල් තියෙන්නේ? ශනිකේට අත්තිලට යන්න ඕනේද? කොහෙද ගෙවල් තියෙන්නේ පුතාගේ එතකොට? යක්කල මුල්ල. එතකොට මේ ටවුන් එක sorry ඉස්කෝලේට එන්න කොච්චර දුරක් තියෙනවද පුතේ? කිලෝමීටර් 22කට වඩා වැඩි. my god. ඉතින් අම්මා හැමදාම ගෙනත් දානවද නැත්නම් ස්කූල් වෑන් එකක දෙන්නේ? බස්. කිලෝමීටර් 22ක සංසාරේ. ඔයා නංගිලත් වෙනවද ඔයගලගේ ඉස්කෝලේද නංගිලත් ඉන්නේ? නෑ ටීචර් මේ ඒ දෙන්න යන්නේ මම ශිෂ්‍යත්වෙන්න ගියේ ඒ දෙන්න යන්නේ මං කලින් ගිය ඉස්කෝලේට. නංගිලා පොඩිද නැත්නම් කීවසරද ඒගොල්ලෝ? එක්කෙනෙක් ඉනර්සරි අනිත් එක්කෙනා පහවසරි. මේ පාර ශිෂ්‍යත්වනේ කොහොම හරි අක්කගේ ඉස්කෝලේට ආවොත් හොඳයි. ෂනොලි මාතලේට આવමෙමද දුව නැත්නම් ඇතුළේද? නැහැ. ඔන්න වහිනෝ. ගමේ සුන්දරත්වය කියනකොට වහිනෝ. ෂනොලිට එහෙනම් හොරයි මං හිතන්නේ සිග්නල් අඩුයි. එයාලට. හරි. එතකොට ඔන්න මේ එහෙනම් කවුද? මනලිත් ගමේ ඉන්නේ. ශාලුක ඔන්න. ඔයාට තියෙන අපිට නැති ඒවා ගොඩක් තියෙනවා මොනවාද? හදිස්සිය මොනවා හරි වෙච්ච ගමන් අපිට දැන් මනලියට නම් ගාල්ලට යන්න වෙනවා නේද? කරාපිටි හොස්පිටල් එකට පැදුවන්න. එතකොට අර කිලෝමීටර් 20 ගාණක් ඒගොල්ලන් ඉන්නේ. අපිත් එහෙමයි. කොච්චර හරි පණ කඩාගෙන මොන හරි වුණා කොළඹ එපයි එක්කන් එන කළුතරක් තියෙනවා ජෙනරල් හොස්පිටල් එකක්. ඒ වුණාට ප්‍රධාන ස්පිරිතාල කොළඹනේ තියෙන ඕන්න. ඊට පස්සේ යුනිවර්සිටි එකක් අපිට නෑ. අපි කොළඹට යහුනේ වෙලාවට. එතකොට ඔන්න කොළඹට එන්න හරි නැත්තම් වෙන කොහෙද හරි යන්න නම් පුතේ හොඳ මේ එහෙම දෙයක් අපිට ලබා ගන්න. ඒගොල්ලෝ ඉස්කෝල. right? ඉස්කෝල නම් හැමතැනම හොඳ ඉස්කෝල තියෙනවා. ඒ වුණාට දිවයිනේ ජනප්‍රිය පාසල් කීවහම කීපයයි තියෙන්නේ. දැන් මනුලිය යන ඉස්කෝලත් හොඳයි. ඒව නරකයි කියනා නෙමෙයි. හොඳම ඉස්කෝල. හොඳ බෙස්ට් රිසල්ට්ස් අතර තියෙන ඉස්කෝල හැමතැනම තියෙනවා. එහෙම නෙමෙයි. අර අපි කියන්නේ ඉතින් කොළඹට කිරිනේ නේ. එතකොට ඒ වගේ ඒවා අද මට යාට පන්තිනේ. අද මා ෆ්‍රී දවසක්. අද හවසට පන්ති එකක්වත් නැති වෙලා තියෙනවා. අද කට්ටියට ගිහිල්ලා නේ. අද ඉන්න පැයක් දෙකක් වැඩිපුර. තව පැයක් විතර ඉන්න ඕන. මා ෆ්‍රී එකේ ඉන්නේ අද. පොඩ්ඩක් වැඩිපුර කරන්න ඉන්නවනේ.
ඇත්තම කියන්නේ අද හවසට වෙන්දට පන්ති දෙකක් තියෙනවා මේ හවසට අද එකක්වත් නෑ. හරි. දැන් ගම ගැන නේ කතා කර හිටියේ. හරි. එතකොට ඔන්න දැන් නගරේ ගැන. right. ඊට පස්සේ තව එකක්. ඔන්න දැන් අපේ පාරට ගියාම බස් යන්නේ කොහමද? ට්‍රාන්ස්පෝර්ට් ෆැසිලිටිස් මේවා පුතේ ඔලුවට දාගන්න ලියා ගන්න උනහම දැන් අපිට ලියා ගන්න අංක එකේ කාරණාව මොකක්ද? නගරයක තියෙන ෆැසිලිටිස් ප්‍රමාණය පුතේ ගමකට වඩා වැඩි. එතකොට නගරයක අපි ජීවත් වෙන්න කැමති නම් හේතුව තමයි අන්නේ ෆැසිලිටිස් කියන ඒවා. එතකොට there are good schools, හොඳ පාසල් තියෙනවා, hospitals තියෙනවා and shopping malls. shopping කරන්න ගියාම හොඳ shopping malls තියෙනවා. අපේ පැත්තේ වල මොන shopping malls ද? and හොඳ public transport system එකක් තියෙනවා පුතේ. කොහෙද නුගේගොඩෙන් අර පාරට බැස්ස ගමන් බුදුහාමේ පස්සේ යනවා පා වෙනකම් පණේපෝ කියන විනාඩියට නෙමෙයි මේ මෙහෙම බස් වෙන. අපේ පැති වල සමහරක් දිහා වලට යන්න. දැන් අපේ දිහාට උනත් අපි මතුගමින් කොට මතුගමින් ඉඳන් පුතේ තවත් ටිකක් දුර එන්න ඕනේ නේ. ඉතින් මතුගමින් නම් රුපියල් 30 50ක දුර එන්න ඕන අපි. මතුගමින් කියලා කියන්නේ ඇහුවාම තව කලුතර කියලා කියන්නේ කලුතර ඉඳන් අර ඩොටේ එන්න ඕන වැල් වල එහෙමත් එල්ලිලා. එතකොට මේ අහුවාම පොෂ් එකට කලුතර කියලා කියන්නේ මතුගම කියලා ලැජ්ජින්ද. ඉතින් ඊට පොඩ්ඩක් ඇත්තට එන්න ඕන තා. හරි. ඉතින් ඔන්න මේක ගත්තම අපේ පැති වලත් පුතේ විනාඩි සාමාන්‍යයෙන් අපේ පැත්තේ 10න් 10ට වගේ තමයි බස් එකක් යන්නේ. 10න් 10ට 15න් 15ට විතර වගේ කියන්නකො. 15න් 15ට වගේ යන බස් එක. එහෙම නැහැ කොළඹ ගියාම ඔන්න හැමතැනම තියෙනවා. ඒ කියන්නේ ට්‍රාන්ස්පෝර්ට් ෆැසිලිටි එක ට්‍රාන්ස්පෝර්ට් සර්විස් එක බොහෝ උපරිමයෙන් තියෙනවා. ඒ වගේම ඉන්ටර්නෙට්. හැබැයි මේ ශාලුකගේ ඉන්ටර්නෙට් වලට වඩා නම් අපේ ඉන්ටර්නෙට් හොඳයි. මේකගේ එක කට්ටට හොගාලා. එතකොට ඒ වුණාට ඒගොල්ලන්ට හොඳ පහසුකම් දැන් නම් අපේ පැතිවලක් තියෙනවා නේද? එතකොට ඉන්ටර්නෙට් ෆැසිලිටිස් හොඳයි ඉතින්. ඒ වගේ ඒවා තියෙනවා. ඉතින් ඒ වගේම පුතේ අනිත් කාරණාව. We can find many job opportunities. අනිත් එකයි කොළඹ තමයි හොඳ ආයතන පිහිටලා තියෙන්නේ සහ රජයේ ආයතන වෙන්න පුළුවන්, පෞද්ගලික ආයතන වෙන්න පුළුවන්. එතකොට job opportunities උත් තියෙන වැඩිපුර කොළඹට වෙන්න. එතකොට ගමෙන් ගොඩාක් මිනිස්සු කොළඹට ඇදෙනවා. රාජකාරීමේ අවශ්‍යතාවයන් ඒවා සොයාගෙන කොළඹට තමයි මිනිස්සු ඇදෙන්නේ. ඒ වගේම එන්ටර්ටේන්මන්ට් කරන්න තැනුත් තියෙනවා නේද? දැන් හොඳ මොනවාද උදාහරණයකට ගන්න හොඳ අඩුම හොඳ ෆිල්ම් එකක් බලන්න ගියා කියන්නකෝ. මේවා තියෙනවද වවුල් යන ෆිල්ම් හෝල්. එහෙමද සවෝයි කියයි අරවා කියයි මේවා කියයි. ඒ වගේ දේවල් පවා හැමදේම ඔන්න එන්ටර්ටේන් කරන්න හොඳ තැනුත් තියෙන්නේ. ඒවා තමයි සිනමා ශාලාවල් ඒ වගේ දේවල්. සහ ඒ වගේම හොඳ රෙස්ටෝරන්ට්. හැබැයි ඒක නම් කියන්න බෑ. රෙස්ටෝරන්ට් හොටෙල්ස් නම් ගාලු පැත්තට යන්නත් තියෙනනේ ලස්සන ඒවා. මුහුදු බඩ එහෙම කියන්නේ සාමාන්‍යයෙන් ප්‍රධාන පෙළේ ඔය ගලදාදික ඉන්ටර්කොන්ටිනල් අනම්මනම් ඔය ගොඩක් හොඳ ඒවා. හැබැයි ඒවා කොළඹට වෙන්න තියෙනවා. ඊළඟට ඒ උනාට ඉතින් ඔන්න නරක පැත්තට ගත්තොත් ඉතින් අර ට්‍රැෆික් එක ඒ වගේ දේවල් තමයි තියෙන්නේ. අසහනික කාරණා හොඳ පැත්තට එපයි කියන්නේ. අර මොඩර්න් ලයිෆ් ස්ටයිල් එකක් ගත කරන්න ඔන්න කොළඹ පරිසරය ගොඩාක් හොඳයි. එතකොට ඔන්න ඒ වගේ අර හොඳ පැත්තට ගත්තොත් ඉතින් හැමදේම තියෙන අර ෆැසිලිටිස් ප්‍රමාණය වැඩි එක තමයි ඔන්න එතෙන්දි පුතාලා ලියන්න ඕන. හරිද? මම ඒක දැන් මෙතන ලියවන්නේ නැහැ. අනිත් කාරණාව এডুকেෂන් ෆැසිලිටිස් වලට නේ. අර මොනවද මේ හොඳ ඇත්තටම යුනිවර්සිටිස් හැමදේම ඔක්කොම හොඳ දේවල් තියෙනවා මේ පැත්තේ. එතකොට ඒ කාරණාවල් ඔන්න ලියන්න මම නිකන් ඔලුවට දැම්මේ. කොහොමද? රයිට් දෙකම කතා කරලා තියන්න පායයි අපි. ඔන්න එතනින් එතකොට ඒ පාඩම ඉවරයි නේද? ඔව්. ඒක හැමදේම එතකොට කතා කරා අපි. හැබැයි මට එක දැනක් ඒක කතා කරන්න බැරි වුණා. ඔන්න අද තමයි ඒක ආයෙත් මතක් වුණේ. තීස් our home කියන තැන චුට්ටක් ඉතුරුනා. ඒක පොඩ්ඩක් මම මතක් කරන්න දැන් තමයි ඒක මතක් වුණේ. රයිට්. ඒක රචනාවල් ලියන්නේ එහෙම හොඳ පාඩමක් ඔන්න. සහ ඒ වගේම අර අපි ෆියුචර් ටෙන්ස් වල පැසිව් වොයිස් එක කතා කරා. මට පොඩි රචනාවක කෑල්ලක් ඉතුරු වෙලා තියෙනවා. ඒක ඊළඟ පස්සේ මම කතා කරන්න පුතේ. ඇත්තට මේක හදාගත්තේ නෑ තා. ඊට පස්සේ ඔන්න දැන් පේපර් එක චුට්ටක් හරි කතා කරලා දීලා යවන්න පායේ. ටිකක් හරි කතා කරමු පුතේ. ගන්නකො පේපර් එක. ඔක්කොම කෙස්සේ වෙත ටිකක් හරි කතා කරමු අපි. පේපර් එක හැමෝගාවම තියෙනව නේද? print out දාලා මනලි නම් කරලා තිබුණා. ශාලුක ගාව පේපර් එක තියෙනවනේ. ෂනෝ පේපර් එක තියෙනවද පුතේ? තියෙනවා මිස්.
කතා කරගෙන යන් එහෙනම් ටික මම ෂෙයා කරන්න ඕනද නැහනේ? කරන්න මිස්. කරන්න මිස්. නෑද කරේ නැද්ද පේපර් එක? පොඩ්ඩක් කර. හරි ඔක්කොම කරන්න අතෝ ඉන්නකෝ. පේපර් එකද? ළමයි වසරේ පේපර් එක ඉන්න පුතේ. මම පේපර් එක print එකක් දාගත්තා. මේ බලන්න මාත් කරන පේපර් ඔයගලන්ට කරන්න කලින් චුට්ටක් මොනවා හරි හොඳ දෙයක් තියෙනවද කියලා මතක් වෙන්න මාත් පොඩ්ඩක් print එකක් එහෙම දාගෙන මාත් පොඩි වටයක් කරගෙන යනවා පේපර් එක. ඒ කියන්නේ මේ මට ඩිස්කස් කරන් යනකොට හොඳ තැන් මතක් වෙනවනේ පුතේ එක වටයක් මම කරලා එහෙම මම මතක් කරගන්නවා දේවල්. ඉතින් ඔයගොල්ලෝ කරන්නේ මෙච්චර මේ වැඩ කරන මම හැමදේම රාස්තාවටද ඉස්කෝලේටද ගෙදරටද උයනේවද වලන් හොදනේවද ළමයි නලවනේවද ඔක්කොම කරන මම මාත් පේපර් එක කරනවා රැට නිදි මරලා අනේ අම්මපා මේගොල්ලන්ට තියෙන වැඩ ඉන්න පුතේ මේක මේ ඩවුන්ලෝඩ් වෙන්න ඉන්නනේ ඩවුන්ලෝඩ් කරගන්න බැරි ශාලුක ඔයාලට ඩවුන්ලෝඩ් කරගන්න බැරිද මේ WhatsApp එකේ? අහම ඉන්න පුතේ මේක ඕපන් කරගන්න. හරි. ඉන්නේ. අනේ මෙහෙම කරච්චලයක් ඔබලා. Answer all the questions. ඔක්කොම ප්‍රශ්න වලට උත්තර ලියන්න. right? එතකොට ඒ කියන්නේ එක ප්‍රශ්නයක්වත් ඉස්තෙන් තියන්න එපා. ඔක්කොටම උත්තර ලියන්න. අපිට උත්තර ලියන්න තියන්න එපා. right? එහෙම කියලා ගහලම තියෙන උඩ. Match the words in column A with their meanings in column B. One has been done for you. right. ඉතින් අර සමහරක් අර තේරෙන්නේ නැති අය ඉන්නවනේ. ඉතින් එකක් කරලා පෙන්නනවා. මෙන්න මෙහෙම කරන්න කියලා. අර චූටි බබාලට වගේ එකක් කරලා පෙන්නනවා. right. නැත්නම් මොකටද මේව කරලා පෙන්නන්නේ? අයියෝ මේවල හැබැයි ඔයගොල්ලෝ දන්නවනේ ඕලල් පේපර් එකේ එකක් කරලා පෙන්නලා තියෙනවා. හැබැයි ලියන්න කියන ඒවාට ඉරි ගහලා එනවා. අපෝ ඉතින් ලකුණු දෙන්න වටිනවද ඒවට? දෙන්න ඕනේ ඒවට. right. බලන්න ඉතින් ඔන්න මොනවද මේ තියෙන්නේ කියලා. පළවෙනියෙන් තියෙන audience. කාටද පුතේ audience කියන්නේ? audience කියන්නේ පුතේ ප්‍රේක්ෂකයින්ට නේද? දැන් මෙතන තියෙන්නේ නම් a group of people watching a drama කියලා. drama එකක් බලන අයටම විතරක් නෙමෙයි audience එක කියලා කියන්නේ ප්‍රේක්ෂකයෝ සින්දු අහන අය වෙන්න පුළුවන්. ඒ ඕන එක. එතකොට මෙතනට ගැලපෙන විදිහට නම් a group of people watching a drama කියන එක ඔන්න පුතාලට ගන්න පුළුවන්. ඊළඟට orchestra. orchestra කියනවා පුතේ a group of musicians. orchestra එකක් කියන්නේ පුතේ වාද්‍ය වෘන්දයක්. සංගීත කණ්ඩායමක්. අන්න එතකොට musiciansලා සංගීතඥයෝ කණ්ඩායමකට අපි orchestra එකක් කියලා කියනවා. ඉස්කෝලේ ඉන්නේ නේද orchestra එක? ඊළඟට carnivores. carnivores කියන පුතේ animals that eat meat. ඔන්න carnivores කියන්නේ පුතේ මාංශ භක්ෂක. herbivores කියලා අපි කියනවා animals that eat herbs. මේ කන ශාක භක්ෂකින්ට එහෙම කියනවා. දෙකම කන අයට omnivores කියලා කියනවා. omnivoresලා animals that eat meat and herbs. ශාක සහ මස් මාංශ දෙකම කන අයට omnivores කියනවා නේද? ඔන්න ඊට පස්සේ attires මෙන්න හොඳ වචනයක් ඕලෙවල් පේපර් එකේ කීප දෙනෙක් මේක බලලා තියෙනවා. මේ ඇඳුම් වලට කියනවා පුතේ. ඇඳුම් වලට clothes කියනවා. ඊට පස්සේ attires කියලා කියනවා. ඊළඟට දැන් ඔය මොනවා හරි නාට්‍ය වලට සහ නැටුම් වලට වගේ අඳින ඇඳුම් වලට අපි costumes කියලා කියනවා. ඒකට ඔන්න ඔය අර එක වචනයකින් හැදෙන එක වචන ප්‍රභේද අන්න ඒවා පොඩ්ඩක් මතක තියාගන්න ඕනි. දැන් ඔය විශේෂයෙන්ම O level paper එක ආහාර වලට කියන එක ඒවට ගොඩක් වචන food කියයි meal කියයි ඒ වගේ අර ඒ සමාන වචන දාලා තියෙන පුතේ සමහරක් ඡේදවල අපි දන්නේ නැති ඒවා. එතකොට ඔන්න ඇඳුම් වලට කියන හොඳ වචනයක් මේක මතක තියාගන්න attires කියලා කියන එක. right? clothes වලට කියන. skeleton කියලා කියනවා පුතේ the bones frame of an animal's body. අපි කියන අස්ථි සැකස්මක් කියලා skeleton එකක් කියන්නේ ආන්න ඒකට මේ සතුන්ගේ bones. bone frame එක කියන්නේ අස්ථි සැකස්මද. commuters කියනවා person who travels in a vehicles. වාහනයක ගමන් කරන වාහනවල ගමන් කරන අයට අපි කියනවා commuters ලා කියලා. ඊට පස්සේ මගියන්ට කියනවා නේද passengers කියලා. මගියන්ට ඒවා පොඩි වචන ඒවා මතක තියාගන්න ඕන වචන. හොඳයි ඔක්කොම හරිනා ලකුණු 5ක් දාගන්න එකට. ලකුණු එකතු කරමු අපි ඊළඟට complete the following dialogue using the words given in the cage. Write the number of the correct word in the blank. One has been done for you.
රයිට්. ඔන්න මේ කේජ් එකේ මෙන්න මේ කොටුවේ කේජ් කියන්නේ මෙන්න මේ කොටුවේ දීලා තියෙන වචන ටික අරගෙන ඉවර වෙලා මෙන්න මේ හිස්තැන් ටික පුරවගෙන යන්න තමයි ඔන්න අපිට තියෙන්නේ. හරිද? එතකොට බලන්න මුලින්ම මොකද්ද කරන්න ඕනි? මුලින්ම මේ වචන ටික චුට්ටක් ඔළුවට දාගෙන එන්න පුතේ. එතකොට වැඩේ ලේසි මේවට හිස්තැන් පුරවනකොට. රයිට්? ඔන්න බලන්න කොස්මෙටික්ස්. මොනවාද පුතේ කොස්මෙටික්ස් කියන්නේ? කොස්මෙටික්ස් කියන්නේ මොනවද? හොඳ වචනයක් නේ. කොස්මෙටික්ස් මනුලි කොස්මෙටික්ස් ශාලක ශානෝ දන්නේ නැද්ද? රූපලාවන්‍ය ද්‍රව්‍ය. රූපලාවන්‍ය ද්‍රව්‍ය වලට කියන කොස්මෙටික්ස් කියලා. ආලේපන වර්ග වලටත් කියනවා පුතේ. රූපලාවන්‍ය බියුටි කචල් જાති. එව්වා. කොස්මෙටික්ස්. right. ඔය මේවා මේ ආලේපන විතරක් නෙමෙයි පුතේ. මොකද තියෙන්නේ මේ කම්පැනි එක බ්‍රිටිෂ් කොස්මෙටික්ස් කියලා. ආනන්ද දුවල මාරට දීකට පුදුමේ. රූපලාවන්‍ය නිෂ්පාදන. right. කොස්මෙටික්ස් හරිද? කියන්නේ පුතේ අපි බලමු මේ ඔය laundry soap, laundry මේ ඔය මොනවද මේවා ඔය රෙදි හොදන්න ගන්න සබන්, washing powder වගේ ඒවා. ඒවටනේ laundry items කියලා අපි කියන්නේ. ඊළඟට බලන්නකෝ dosing එකක් කියන්නේ මොකද්ද පුතේ? දුසිමක් කියලා අපි කියන්නේ. දැන් ඔය දුසිම දන්නේ මන්ද ඔයගොල්ලෝ දන්නවද කියලා? දුසින් අඳුරනවද පුතේ මේ? දුසිමක් කියලා කියනවා මේ ඔය මේ 12කට ඔය පැන්සල් අනේ ඉස්සර පොත් දුසිමක් එහෙම කියලා කියන්නේ. මට චූටි කාලේ මතකයි පොත් දුසිමක් දෙන්න එහෙම කියලා කියනවා. දැන් නම් දුසින් ඉල්ලන්නේ නැහැ නේද? එහෙම 12කට තමයි දුසිමක් කියලා කියන්නේ. හොඳද? right. ඊට පස්සේ grocery list කියන එක නම් දන්නවනේ අම්මා බඩු ගන්න යනකොට පුතාලගේ ලියන්නේ නේද? හාල් මෙච්චරයි. ඊට පස්සේ කිරි පැකට් මෙච්චරයි. සබන් මෙච්චරයි කියලා ආන්න එක grocery list එක. dirty කියන්නේ අපිරිසිදු කියන එක. ඊට පස්සේ ball point කියන්නේ නම් ball point pen එක වෙන්න බයයි නේද? ඊට පස්සේ sugar කියන්නේ සීනි, milk powder දන්නවා, brown rice රතු හාල්, දුඹුරු හාල් මේ රතු හාල්. ඊට පස්සේ matches කියන්නේ ගිනි පෙට්ටි වලට matches, right? බලමු දැන් වචන ටික පොඩ්ඩක් ඔළුවේ තියෙනවානේ. right. Aisha come with a pen, a piece of paper. අම්මා කියන අයිෂා පුතා මේ පෑනකුයි කොලේකුයි අරගෙන එන්න. අයිෂා අහනවා what for මොකටද කියලා අහනවා. to write මොකක් ලියන්නද? grocery list එක ලියන්න. father is going to the market. මේ තාත්තට මේ කඩේ යනකොට බඩු ලිස්ට් එක ලියා දෙන්න. මේ තාත්තා මාකට් එකට යන්නයි හදන්නේ කියනවා. ඉතින් අම්මා කියනවා my hands are. එයාගේ අත් මොනවා වෙලාද පුතේ? අත් දෙක අපිරිසිදු වෙලා dirty වෙලා. my hands are dirty. මගේ අත් දෙක අපිරිසිදුනේ please write it. අනේ පුතේ මේක ලියන්නකෝ. අම්මා මල් පැලයක් හරි මොනවා හරි හිටෝ ඉන්න ඇති. ඉතින් අත් දෙකේ කුණු ගෑවුනහම ලියන්න බැහැනේ. ඉතින් ඔන්න ලියන්න කියලා ආයිෂාට කියනවා. ආයිෂා කියනවා okay what do you need? මොනවද අම්මට ඕන කරන්නේ? අම්මා කියනවා පුතේ kilo of. kilo of. ඔන්න මෙතන අහනවා මොනවද? කිලෝ එකක්. මොනවද දැන් බලන්න කිලෝ එකක් ගන්න පුළුවන් ඒවා මොනවද අපිට මෙතන තියෙන්නේ කියලා. කිලෝ වලින් ගන්න ඒවා ඔන්න සීනි තියෙනවා. brown rice තියෙනවා. right. ඉතින් අපිට මෙතෙන්ට දාත හැකි කිලෝ sugar. සාමාන්‍යයෙන් පුතේ සීනි කිලෝ 5කුයි හාල් කිලෝ 1කුයි කන්නේ නැහැ ගෙදරනේ. මං කියන්නේ හාල් කිලෝ එකක් කාලා සීනි කිලෝ 5ක් කනවා නම් ඒක මාර්ගයක් වෙන්න බෑ. සීනි කිලෝ 1ක් වගේනේ සාමාන්‍යයෙන් කන්නේ. හාල් තමයි කිලෝ 5කට වඩා කන්නේ නේද? ඉතින් ඒක පොඩි සාමාන්‍ය දැනීම. ඒ නිසා මෙතනට දාන්න එපා සීනි කිලෝ 5යි කිව්වේ. සීනි කිලෝ නෙමෙයි sorry හාල් කිලෝ 1ක් කියලා දාන්න එපා. හාල් ටිකක් වැඩිපුර ගේනවනේ. ඒ නිසා මෙතනට sugar දාන්න. හරිද? a kilo of sugar. මෙතනට දාන්න 5 kilos rice, brown rice. හරිද? ටීචර් දෙක මාරු වුණාට කමක් නැද්ද කියලාට ඔව් කමක් නැහැ තමයි. ඒ වුණාට general knowledge තියනවානේ නේ. සීනි තම්බල කන්නේ නැහනේ අපි. right. එතකොට මෙතනට brown rice. ඊළඟට මෙතන පුතේ cake of. මේක මේ laundry soap වලට පුතේ අර කෑල්ලක් කියන එක මේ cake of කියන කේක් ගෙඩියක් නෙමෙයි. හරිද? ඔය අර laundry soap සබන් කෑල්ලකට අපි කියනවා cake of
soap කියලා. හරිද? okay for of laundry soap. ඔන්න දන්නේ නැත්නම් ඉගෙන ගන්න එක. මේක වැරදිච්ච වචනයක් නෙමෙයි. ඒක හරි. 2 packets of milk powder. කිරිපිටි powder packets දෙකක්. milk powder. and box of ගිනි පෙට්ටියයි matches කියනවා ගිනි පෙට්ටි වලට. Aisha, Mom, I want some stationery. අම්මේ මටත් පොඩි stationery ටිකක් ඕනි. අම්මා අහනවා වටාදේ මොනවද ඕනේ? ආන පුතේ half භාගයක් දුසින් භාගයක් පොත් 6ක් කියන එක පුතේ මේ කියන්නේ. half a dozen of exercise book. පුතේ මෙතනට තමයි මෙන්න මේ dozen කියන වචනේ එන්නේ. දුසින් භාගය කියන්නේ පොත් 6ක් කියන එක. ඔයගොල්ලෝ නම් දන්නෙත් නැති ඇති ඒක. and 2 ball point pen. ඔය සාමාන්‍ය පෑන් තියෙනවනේ ball point pens. මේ වගේ පෑන් වලට කියන්නේ ball point pens. මොනවාද මේ දෙකකුත් ඕනේ. අම්මා අහනවා is that all? එච්චරයිද? right. ඊට පස්සේ ඔයගොල්ලෝම කල්පනා කරලා බලන්නකෝ නේද? දැන් අම්මා එහෙම බඩු ගන්න යනකොට දුවලට එහෙම විශේෂයෙන් ශාලුක ගෑනු ළමයින්ට ඉතින් එක එක පොඩි කොස්මැටික්ස් જાතිත් ඕනනේ නේද? ඉතින් ඒක කියන්නේ ශාලුක පොඩ්ඩක් ඇම්බරිලා. දැන් නංගි එහෙම ලොකු වුණාම බලත හැකි. right? එතකොට මේ ඔක්කොම කියලා පොතුත් කියලා බිස්කටුත් කියලා ඉවරලා අම්මේ ඕඩි කොලොන් එකක් පොඩි සෙන්ට් බෝතලයක් අන්න ඒවත් ගෙන්න ගන්නවා. ඊට පස්සේ මේ බලන්නකෝ no few cosmetic also පොඩි මේ මොන හරි ක්‍රීම් જાතියක් හරි මොකක් හරි එකත් ඕනලු. ඉතින් ඔන්න බලන්නකෝ අම්මා කියනවා father can't select the brand, you won't buy them later. දැන් තාත්තලා දන්නවද ගාන බ්‍රෑන්ඩ් එක අර බ්‍රෑන්ඩ් එක කියයි මේ බ්‍රෑන්ඩ් එක කියයි නේද? ඉතින් දන්නේ නැද්ද දුවල ඉල්ලනවා එක එක වර්ග වලින්. ඉතින් තාත්තලට ඕවා සිලෙක්ට් කරන්න තේරෙනවද? තාත්තලා ඔයා වෙච්ච එකක් අරගෙන නානේ. ඉතින් ආයිෂා කියනවා ඕකේ ඔයා පස්සේ සිලෙක්ට් කරගන්න තාත්තට ඕවා සිලෙක්ට් කර ඉන්න බෑ. ඔයා buy them later. දැක්කද later කියන වචනේ තියෙනවා. පස්සේ අරගන්න ඔයා. ඉතින් ආයිෂාට දුක හිතිලා මේ ඕකේ පස්සේ ගන්න. I am getting late, hurry up. Give me the list and money. ඉතින් ඔන්න මේ මම දැන් හොඳටම පරක්කුයි මේ ඉක්මන් කරන්න මට ලිස්ට් එකයි සල්ලි දෙන්න. ආපෝ ඒ තාත්තා නම් අම්මගේ සල්ලි ඉල්ලන් යන තාත්තෙක්ද කොහෙද නේද? සල්ලිත් ඉල්ල ගන්න. අම්මා කියනවා here you are. Don't forget any item. කිසි දෙයක් අමතක කරන්න එපා. ඔක්කොම අරන් එන්න කියලා කියනවා. goodbye කියලා වැඩ ඉවර කරනවා. right. ඔන්න ඒ ටික හරි. ලේසියෙන්ම ලකුණු 5 ගන්න පුළුවන්. හැබැයි මං හිතනවා මේ වචන සමහරක් ඒවා ඔයගොල්ලෝ දැනන් ඉන්න නැතුව ඇති. මේ විශේෂයෙන් කොස්මැටික් කියන එකයි ඩෝසන් කියන එකයි දන්නවා කියලා මං හිතන්නේ නැහැ. සහ මෙන්න මේක කේක් ඔෆ් කියන එකට අහු වෙලා නැතුව ඇති මගේ පුතාලට. දැන් ඔන්න මේ දෙක මතක තියාගන්න. ඒ දෙක තුන. right? හොඳයි. ඊට පස්සේ අපි බලමු fill in the blanks with suitable මේක ලකුණු දාගත්තද හරිද? හරි නේද? right. Fill in the blanks with suitable conjunction given in the box. right. ඔන්න පුතේ අපිට තියෙනවා පහළ conjunctions වගේක් දීලා එතකොට මෙන්න මේවට අනුකූලව හිස්තැන් පුරෝගෙන යන්න තමයි තියෙන්නේ. බලන්නකෝ මොනවද දීලා තියෙන මේ conjunctions කියලා. බලන්න මතකයිද අපිට පාඩමක් තිබුණා either or neither no කතා කරන. neither no කියන්නත් පුළුවන්, either කියන්නත් පුළුවන්, either කියන්නත් පුළුවන්. ඒක අර British and American English අනුව වෙනස් වෙන එක තමයි වෙන්නේ. හරිද? right. එතකොට පුතේ අපි මතක් කරගමු කොයි අවස්ථාවල් වලදීද අපි either කියන එක පාවිච්චි කරන්නේ. පුතේ දෙකෙන් එකක් either අරක හරි මේක හරි දෙකෙන් එකක් කියලා කියන්න තමයි පුතේ අපි either කියන එක පාවිච්චි කරන්නේ. එතකොට neither no එහෙම නැත්නම් neither no කියලා කියනවා දෙකෙන් එකක්වත් නැහැ. අරකත් නැහැ මේකත් නැහැ කියලා කියන්න අපි neither no කියන එක පාවිච්චි කරනවා. හරිද? එතකොට ඔන්න අපිට වාක්‍ය ටිකක් දීලා තියෙනවා. අපි බලාගෙන යන් මේ වාක්‍ය ටික කොහොමද හරි කියලා. right? බලන්න. The student have broken
students have broken a cupboard. ඔන්න students ලා cupboard එක කඩලාලු. I am sure the principal, the class teacher will punish them. දැන් ඔන්න බලන්නකෝ. එතකොට දැන් කබඩ් එකක් කඩලා දැම්මොතින් එහෙම ඉස්කෝලේ තියෙන ප්‍රින්සිපල් සර්ුයි කවුරු හරි කවුද ක්ලාස් ටීචරුයි ඇවිල්ලා ඔළුව අත ගාලා අනේ පුතේ ඉතුරු ටිකක් කඩලා දාන්න මයි පුතා කියලා කියනවාද? නෑනේ. ප්‍රින්සිපල් සර් හරි එහෙම නැත්නම් ක්ලාස් ටීචර් හරි දෙන්නගෙන් එක්කෙනෙක් හරි ගහගෙන යනවනේ ඔකට. මොකද මේක කරේ කියලා අහලා. එතකොට දෙන්නගෙන් එක්කෙනෙක්ව නෑ නෙමෙයිනේ නීදනෝ නෙමෙයිනේ. අන්න පුතේ මෙතනට දාන්න ඕනේ අයිද ඕ. අන්න පුරවන්න හිස්තැන මතක තියාගන්න හරි ලේසි පුතේ. දෙකෙන් එකක් කවුරු හරි එක්කෙනෙක් කියන එක මහා අමාරු ග්‍රැමර් කෑල්ලක් නෙමෙයි මේක පාවිච්චි කරන එක. ලකුණු ටික සම්පූර්ණයෙන්ම ගන්න පුළුවන් පුතාලට. මෙතනට I the principal or the teacher. එක්ක principal sir එහෙම නැත්තම් class teacher හෝ දෙන්නගෙන් එක්කෙනෙක් හරි පනිෂ් කරાવી. right? අමාරු නෑ වැඩේ. හරි ලේසි. ඊට පස්සේ බලන්න ඊළඟ එක මොකද තියෙන්නේ කියලා. Mr. Karim walks runs to the playground. ඉතින් එතන බලන්න ඕන Mr. Karim එක්කෝ walk කරනවා නැත්නම් run කරනවා කියන එක තියෙන. එක්ක දුවනවා හරි එහෙම නැත්නම් ඇවිදිනවා හරි දෙකෙන් එකක් කරනවා කියන එක තියෙන්නේ. එතනට පුතාලට දාත හැකි either or. දුවනවා හෝ ඇවිදිනවා. ඊළඟට බලන්නකෝ. Kamal and Saman do not like study. ඔන්න ස්ටඩි කරන්න ඉගෙන ගන්න කටයුතු කරන්න සමන්වත් කමල්වත් කැමති නැහැ නේද? ඉතින් එක්සෑම් එක දෙන්නම පාස් වෙයිද පුතේ? කවුරුවත් ඉගෙන ගන්න කැමති නැත්තම් කමලුත් පාස් නැති වෙන්න ඕනේ සමනුත් පාස් නැති වෙන්න ඕනේ. එතකොට දෙන්නම නැහැ කියන එක නේද මෙතන කියන්න වෙන්නේ. එතකොට ඊදෝ නෙමෙයිනේ. අන්න දාන නයිදනෝ නීදනෝ කියන එක දාත හැකි. ඉගෙන ගන්න කැමති නැත්තම් දෙන්නම පොඩි පිටින් ෆේල් ඉතින් neither no Saman will pass the examination. දෙන්නගෙන් එක්කෙනෙක්වත් පාස් වෙන්නේ නැහැ. right. දෙකම නැහැ කියන තමයි neither no. හරි ලේසි. our class teacher and the monitor are vegetarians. අපේ පන්ති බාර ටීචර්යි මේ කවුද මේ මොනිටරුයි දෙන්නම vegetarian. ඉතින් දෙන්නම කනවාද පුතේ මාස්? නෑනේ. vegetarian නම් කන්නේ නෑනේ. දෙන්නම නෑනේ. අන්න මොකක්ද දෙන්නේ? දෙන්නම නැති නිසා එතනට neither no. දෙන්නම නෑ. දෙන්නම කනවා නම් neither. හරි? මෙතන බලන්නකෝ. ඊළඟ වාක්‍ය. Sarat Upal didn't go to the party. එතන බලන්න කොහොමද දැම්මේ කියලා. මෙතන දාන්න neither no හරි මේකට. බලන්නකෝ. සරත්වත් සමල්වත් මෙතන ඩබල් නෙගටිව් වෙනවනේ නේද පුතේ? මෙතනට අපිට අයිදෝ දැම්ම නම් හරි. right. either Sarat or someone did. මෙතන පුතේ did not තියෙන නිසා අපිට ඩබල් වෙනවා. මෙතනට either දැම්ම නම් හරි. මෙහෙම දාන්න. either නැත්තම් ඩබල් නෙගටිව් වෙනවනේ. මෙතන පුතේ මේ දැන් දෙන්නම ගියේ නෑ කියලා තියෙනකොට මෙතන did not තියෙන නිසා මේක මෙහෙම තිබ්බනම් මගේ පුතාලට මෙන්න මෙතන did not තිබ්බනේ. මෙතනටත් අපි neither no කියලා දාගත්තොත් මොකද වෙන්නේ? ඩබල් දෙපාරක් ගියේ නෑ වගේ සීන් එකක් නේද වෙන්නේ? ඒ නිසා තමයි මෙතනට අපි neither no දාන්නේ නැතුව. ඇයි මෙතනින් නෙගටිව් බව පෙන්නලා තියෙන. මෙතන නෙගටිව් තියෙන නිසා මේ දෙන්නගෙන් කවුරුන් හෝ කියන එක කියලා මෙතන ගියේ නෑ කියන එක මෙතනින් අදහස් කරලා තියෙනවා පුතේ. එහෙම නැතු මෙතනටත් neither no දාගන්න ගියොත් එහෙම වාක්‍ය මොකක් වෙනවද? දෙපාරක් නෙගටිව් වෙන. එහෙම කරන්න බෑනේ අපිට. ඒ නිසා තමයි මෙතන අයිදෝ දැම්මේ. හොඳට තේරුම් අරගන්න එක. හරි? හරි. ඒකත් ඉවරයි. එතන ලකුණු 15න් ඉන්නේ බලන්නකො කොච්චර ලේසි ප්‍රශ්නයක්ද කියලා. ලකුණු 15ක් දෙන්න වටිනවද ඒකටනේ? වටිනා හරියට වටිනා. ලකුණු 15. ඊළඟ ප්‍රශ්නෙත් බලමුද අපි? ඒක බලලා ඉවර කරමුද? right. Study the picture and fill in the blanks with the suitable prepositions given in the cage. study the picture. බලන්නකො මේ පින්තූර දිහා. ඔන්න බැලුවාම අපිට එක එක විදිහ දේවල් ගොඩාක් පේනවා. right. ළමයි සෙල්ලම් කරන, චිත්‍ර අඳින, අංචිලි පදින, පොත් කියවන,
බයිනෝ එකකින් බලන ඔක්කොම පේනවා. ඇත්තිනේ දැන් වැඩි බල බල ඉන්න ඕනේ. අපි උඩ තියෙන මේ ප්‍රිපොසිෂන්ස් ටික ඔක්කොම හොඳට බලාගත්තා. ඊට පස්සේ උත්තර ටික දාගෙන යන්න තමයි ඔන්න අපිට තියෙන්නේ. බලමු අපි කොහොමද කරන්න කියලා. right. ඔන්න බලන්න පුතේ අපිට තියෙනවා ඒකේ this is a picture of a school garden. මේ තියෙන්නේ ඉස්කෝලේක garden එකක රූපයක් තමයි මේ දීලා තියෙන්නේ. එතකොට there are two trees. මෙන්න මේ රූපේ ගත්තාම මේ රූපයේ ගස් කීයක් තියෙනවද? දෙකක් තියෙනවා අපිට පැහැදිලිව. big trees නේද? ලොකු ගස් දෙකක් තියෙනවා අපිට පැහැදිලිව පේනවා. එතකොට පුතේ පින්තූරය තුලනේ තියෙන්නේ. ඒ නිසා අපි පින්තූරය තුල තියෙනවා කියන්න මෙතනට අපි දානවා in කියන preposition එක. in. ඔන්න මෙතනට in දැම්ම. in the picture නේ. right. ඊට පස්සේ බලන්නකෝ. ඊළඟට a boy is sitting. පිරිමි ළමෙක් වාඩි වෙලා ඉන්නවා. කොහෙද වාඩි වෙලා ඉන්නේ? on a branch on one the focusing බයිනෝ කියලා. මේ බලන්නකෝ. එයා වාඩි වෙලා ඉන්නේ පුතේ ගහේ අත්ත මතනේ. අන්න එතකොට on a branch. අත්ත මත තමයි වාඩි වෙලා ඉන්නේ. on a branch. එයා බයිනෝ කියලා එකකින් අතේ තියාගෙන තමයි ඉන්නේ. one boy is playing. එක ළමෙක් සෙල්ලම් කරනවා. මොකක් එක්කද පුතේ? මේ ෆුට්බෝල් එකක් සමග with a football. ෆුට්බෝල් එකක් එක්ක කියන්නේ පුතේ. ඒක ෆුට්බෝල් එකක් එක්ක. බෝලයක් එක්ක කියන්නකෝ with a football. one girl is reading a book. එක ගෑනු ළමෙක් මේ ගෑනු ළමෙක් දනේ. ගෑනු ළමෙක්. one girl is reading a book. මෙයා තමයි ගෑනු ළමයා. පොත් කියවන්නේ මෙයානේ. ගෑනු ළමෙක් කියලා හිතමුකෝ අපි. one girl is reading book. the other tree. තව ගෑනු ළමෙක් ඉන්නවා අනිත් ගාව කොහෙද මේ ගහ යටට වෙලා නේද පුතේ පොත කියවන්නේ. අර ගහේ මුල ගාවට වෙලානේ වාඩි වෙලා ඉන්නේ. ඉතින් මේ beneath කියන්නේ under කියන එකටම සමානයි. හරිද? එතකොට ඔන්න මෙතන beneath අර යට කියන තේරුම පුතේ පහලින් කියන තේරුම තමයි beneath කියන එකට දෙන්නේ. එතකොට ඔන්න මෙතන under කියලා තිබුණා නම් එහෙමත් දාන්න පුළුවන්. නැත්තම් beneath කියලා දාන්න. යට පහල කියන තේරුම දෙනවා. අන්න මම ඔය mouse එකේ ලියුවේ කැතට ඕගොල්ලෝ දාගන්න. another girl is singing. අනිත් ගෑනු ළමයා මේ මොනවාද මේ ඔන්චිලි පදිනවා. කොහෙද? beside. පැත්තකින්. අනේ පස්සට වෙලා ඔන්චිලි පදිනවා beside. beside her. පැත්තකින්. the children are happy. ළමයි හැමෝම සතුටින් ඉන්නවා. right. ඔන්න ඒ ටික ඉවරයි ඊට පස්සේ poem එකක් තියෙන්නේ නේ. ඒක ඊළඟ දවසේ කතා කරන්නද මම? ඒක ඊළඟ දවසේ කරමු. තව වෙලා ඉන්න පුළුවන් නම් තව ටිකක් කරන්න තිබ්බා. ඉන්නවද ඔයගොල්ලන් පන්තියෙන් දිනනද නැද්ද? කමන්නේ ඉතුරු ටික අරගොල්ලලා තින්න පැයිනේ. නැත්තම් ටීචර් අද පේපර් එක කරා කියලා කියා ඊට පස්සේ කමන්නේ කරා මම ටිකක් වන්න මේ බලා ගන්න ඕනේ තේ රෙකෝඩින් එක. එතකොට මේ ඕනම ටික දැන් මේක නම් අර එච්චර අර ඊදෝ කැල නම් වටිනවා මේකේ ගොඩාක්. අනිත් ටික නම් ඉතින් සාමාන්‍යයෙන් උත්තර ලියාගත හැකි. එතකොට ලබන සතියේ තියෙනවා මේ 8 වෙනි ප්‍රශ්නේ එහෙම 9 වෙනි ප්‍රශ්නේ එහෙම හොඳයි නේ ටික. එන කදර ටීචර් ක්ලාස් එක නතර කරන්න. මම හිතලා වැඩ කරගෙන පාඩම් කරගන්න ටර්ම් ටෙස්ට් එකට හොඳට ලකුණු අරන් එන්න. 90ට වඩා ලකුණු තියෙන්නේ. හොඳට ලකුණු ගන්න මහන්සි වෙලා වැඩ කරගන්න ඔයගොල්ලන්ට පුළුවන් පුතේ. දැන් ඉඳන් වැඩ කරන් යන්න. එතකොට 10 11 දෙකේ හොඳ රිසල්ට්ස් එකක් දාගෙන හොඳට වැඩ ටික කරන් යන්න පුළුවන්. මහන්සි වෙලා වැඩ කරති. උනන්දුවෙන් වැඩ කරන්න ආසාවෙන් හැම විෂයෙම බැලන්ස් එකේ කරගෙන යන එකක් නෙමෙයි. ඔක්කොම හොඳට කරන්න. එතකොට හොඳ රිසල්ට් ගත්තොත් කාටද අනේ ආඩම්බර කියන්නකො නේ.